ආයුබෝවන්. ඉතින් ඔබ සියලු දෙනාම මේ එකතු වී සිටින්නේ මිනම්බුර ලියෝ කව සංගමයේ විසින් සංවිධානය කරන ලද හින්ට් ප්‍රෙසිඩන්ට් ව්‍යාපෘතියේ අවසන් අධීරය සමගින්. මේ ව්‍යාපෘතියේ අවසන් අධීරය තවදුරටත් අර්ථකථනයන් එකතු කරන්නට අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා අද විශේෂ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙක්. ඔවුන් හඳුන්වා දෙන්න කලින් මම කැමතියි මුලින්ම මේ ව්‍යාපෘතිය පිළිබඳව ඔබට යම්කිසි හඳුන්වා දීමක් සිදු කරන්න. ඉතින් මිනම්බුර ලියෝ කව සංගමයේ අපිට අවශ්‍ය වුණා මේ ලියෝ වර්ෂය පුරාවට විවිධ දිස්ත්‍රික්කවල ඉන්න ලියෝ සංගම්වල සභාපතිවරුන් සහ සභාපතිවරණයන් මුහුණ දුන්නු ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් මේ ගැටලු වලට විසඳුම් පිළිබඳව සාකච්ඡා කරන්නට මේක බොහෝ වශයෙන්ම එළඹෙන නායකත්වයට ඊළඟ ලියෝ වර්ෂයේදී පත්වන නායකත්වයට ඊළඟ ලියෝ වර්ෂයේදී සංගම් සභාපති විදිහට පත් වෙන සියලු දෙනාටම රුකුලක් වෙන වැඩසටහනක් බවට පත් කිරීමයි අපගේ අභිප්‍රාය වුණේ. ඉතින් සියලු දෙනාම පිළිගන්නවා මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් ආදරයෙන් එන්නේ සෙවණු. Yes, Gavini. I'm going to say today is the final phase and the last phase of the project, which our club has organized, that is the project executive president. So before we start the project, I want to give some introduction about the project, like why we organize this project and what is we are expecting with this project. So actually we started and we organized this project to collect and getting aware of the problems and matters the club presidents are facing and they have to face while they are leading their clubs. So actually anonymously we collected some data and the matters from the club presidents to this project. And so today we are here to discussing about some solutions and what are the matters they have. So we are going to start our project like this. හරි. ඉතින් මේ වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් අපත් සමග සම්බන්ධ වෙච්ච මේ ගැටලු වලට විසඳුම් සොයන්න අපත් සමග සම්බන්ධ වෙච්ච ඒ විශේෂ ආරාධිත අමුත්තන් හඳුනා ගැනීමටයි මේ සූදානම්. ප්‍රථමයෙන්ම අපත් සමග සම්බන්ධ වෙනවා ලියෝ දිස්ත්‍රික්ක 306 B2 දිස්ත්‍රික් සභාපති ලියෝ ලයන් සජිත් රාජ්පුරේෂ් කුමාර්. ඒ වගේම ලියෝ දිස්ත්‍රික්ක 306 B2 හිටපු සභාපති ලියෝ ලයන් ආකේ. ඒ වගේම ලියෝ දිස්ත්‍රික්ක 306 B2 උප සභාපති ලියෝ නිමාෂා ජයකරි. ඒ වගේම අපිත් එක්ක අවසාන වශයෙන් සම්බන්ධ වෙනවා ලියෝ දිස්ත්‍රික්ක 306 B2 සංගමයේ ලේකම් ලියෝ සජිත් ලක්ෂණ. ඉතින් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සියලු දෙනාම මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. Yes, Kavini. So at first, let's we welcome all our distinguished and the panel guests to our project. At first, the district president, Leo District 306B2, Leo Line Sathit Raj Ganesh Kumar, PFLM, and our immediate past district president, Leo Line Akil Muhammad, PFLM, and district vice president, Leo District 306B2, Leo Nimasha Jaikari, and at last, we welcome district secretary, Leo District 306B2, Leo Sachit Laksha. Again, we welcome you all warmly to this project. අපිට මේ වැඩසටහන කරගෙන යන්න ලියෝ දිස්ත්‍රික්ක 6ම ප්‍රතිචාර හම්බුණා. සැලකිය යුතු මට්ටමක ප්‍රතිචාර අතරින් තෝරාගත්ත සහ හැම දෙනෙක්ටම පොදුවේ මුහුණ පාන්න වෙන ගැටලු කිහිපයක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම කැමතියි මේ ගැටලු පිළිබඳව කතා කරන්න මත්තෙන් සජිත් රාජ්ගෙන් අහන්න. දැන් ලියෝ වර්ෂයක් ගත වෙලා අවසන් වෙලා තියෙනවා. තව බොහොම පොඩි කාලයයි මාස එකමාරක වගේ කාලයක් තියෙනවා. මොකද හිතෙන්නේ මේ පහුගිය ලියෝ වර්ෂයට? Thank you Gavini. ඉස්සරහටම ලියෝ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වොත් මම ඉතින් ඔන්ලයින් එකක් ගියා. So මොකද පිළිවෙලට යනවා. So ඔයාලා responses correct කරලා තියෙනවා. So මම හිතනවා මේක productive session එකක් විදිහට යනවා කියලා. So thank you so much මේ වගේ ඉනිෂියටිව් කොමයිස් කරාට ලියෝ Gavini and ලියෝ චාමිකා the chairpersons of this project. So මේ අවුල ගැන බැලුවොත් ඉස්සරහට මම district president විදිහට candidate කරන ඉස්සෙල්ලා ඒ plan එකක් හිටියා. මේක B2 ගේ last year නිසා. So ඒ වගේ last year කියන්නේ මේ අවුරුදු 20ෙම performance එක බැලුවොත් මේක තමයි last අවුරුද්ද කියන හැම කට්ටියම බලන්නේ අර last year එක කොහොමද අපි කරන්නේ කියලා. ඒක තමයි district එකේ තියෙන්නේ. So responsibility එක තිබ්බා district president විදිහට. So මම තාමත් proudly කියන්න පුළුවන් මම starting කොයිතැනකද district එකේ ඉවර වෙන්න ඕනේ කියන එක question එකෙන් තමයි දැනටවත් district එකට තියෙන්නේ. So I get my thank you. My district vice president, immediate past district secretary and district
So ඒගොල්ලෝගේ support එක නිසා තමයි දැන්වත් අර team එකක් විදිහට යන්න පුළුවන්. So simply give up, it's a success so far now. So 2 months තියෙනවා. I hope it will be a successful year for me. ඉතින් දැන් අපි යමු වෙන මේ ප්‍රශ්න වලට සඳහන් සයන්න මම මතක් කරන්න ඕනේ අපි භාෂා දෙකෙන්ම ප්‍රශ්න ඉදිරිපත් කරනවා කැමති භාෂාවකින් ඔබට මේ ගැටලු වලට පිළිතුරු ලබා දිය හැකියි. අපි පළවෙනි ප්‍රශ්නයත් අපේ දිස්ත්‍රික් සභාපති සජිත් රාජ්ට යොමු කරමු. දැන් මේ ප්‍රශ්නේ තමයි අත්‍තරම අපිට ගොඩක් හම්බ වෙච්ච ප්‍රශ්නේ ගොඩක් අපි අහපු ප්‍රශ්නේ මොනවාද මේකට කරන්න පුළුවන් කියලා. මම දැනුවත් ගොඩක් වෙලාවට ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඒක අපි දකින්න දෙනවා. ඉතින් මේකෙදි අපිට ඉදිරිපත් කරපු ප්‍රතිචාර ඉදිරිපත් කරපාට දැනගන්න ඕන වෙලා තිබ්බේ ක්ලබ් එකේ ඉන්න සමාජිකාවන් මීටින් එකකට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ව්‍යාපෘතියකට වෙන්න පුළුවන් ක්ලබ් එකේ සහභාගීත්වය හරිම අඩුකමක් තමයි දකින්න තියෙන්නේ. සමහරක් වෙලාවට අපි ඒගොල්ලන්ට කීප වරක් මතක් කරනවා අද ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අද මීටින් එක තියෙනවා. සමහරක් වෙලාවට මේ මීටින් එක දවසේම ප්‍රොජෙක්ට් එක දවසේම අපි මතක් කරනවා අද ප්‍රොජෙක්ට් එක තියෙනවා අද මීටින් එක තියෙනවා. හැබැයි ඒ ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට එක්ස්පර්ට් කෙනෙක් විදිහට ඒගොල්ලන් ලොකු කර්තව්‍යයක් කරාට සමහරක් වෙලාවට සංගමයේ සමාජිකයින්ගෙන් ඒගොල්ලන්ට සහභාගීත්වයක් ලොකුවට හම්බ වෙන්නේ නැහැ. වගේ අවස්ථාවක විධායක මණ්ඩලය එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය අම්මම ගැටළු වලට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට කොහොමද මේ සමාජිකයින්ගේ පැමිණීම පිළිබඳව කටයුතු කරන්න ඕන? මම හිතනවා සෙවන්ගේ ප්‍රශ්නය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි කියලා. Yes, Kami. The first question is for Mr. President. So, Sajid Raj, our question is like that. Actually, when we are doing the club events and the projects and the meetings, all of them, many members don't actively participate. And they give you so many reasons and telling about their absence. So, the participating in the meeting is actually getting some leered from for some situations. So, here we took like as the problem of our presidents. The many members don't actively participate in meetings and the projects unless they are reminded multiple times. We have to remind them, please come to the and please join the meeting like that. So how can we create a culture where the members should take initiative and engage without constant follow-ups, without taking the force, without forcing them? What we can do for that? That's a good question and very frequently asked question, especially Omega Regular. It's a frequent problem. So for that, I would say, as a president, as a leader, we would know to encourage the members. Like, in simply, we can say appreciation. So appreciation is a thing we can give like without no cost. We can give freely for a member. That's a very important thing in our organization. For a like service and for maybe for the Leo Club or whatever, appreciations are very worth for us. So they are like that goes for us. So if a member is coming for your meeting and doing any part, like we can say a member is delivering the work of thanks, like member is introducing a guest, you can appreciate like you did the best. Like simply the word of mouth will be the best thing to appreciate. So that encouragement will keep them to come to the upcoming meetings as well. So the key backbone thing in this moment, in this club, in this social organizations, the encouragement, the appreciation is the thing we can give without no cost. So that's the main thing that we can give than the awards. So I encourage all to do that kind of technique strategy for the members. So automatically they will come. So the members, every members are like not the same. So some members are coming to develop these skills, some members are coming to do the service. They don't do even reporting, so they are like service minded. Some doing like they are coming for their contacts to develop their service. So as a leader, as a club president or membership chairperson, they should know to connect all these doors. So if they identify all the requirements of these members and connect all those, all the members will be coming for your meetings and things. So that's the strategies that we make. Yes, I know it will be useful to the club presidents. So thank you for your solution. And so we are next going to our district secretary. Actually, when we are organizing a meeting and having a meeting, whether it is online or whether it is physical, we have to ensuring the
So the question is, when we are ensuring the quorum for meetings can sometimes be difficult. The issue is which affect decision making and what strategies can we implement to improve attendance and the engagement, because they are not engaging, they are not coming on the time. There is something like issues with punctuality of the members. So what we can do for this? දැන් මේකත් අපිට ගොඩක් ලැබිච්ච ප්‍රශ්නයක් සහ මේ ක්ලබ් එකක ඇඩ්මිනිස්ට්‍රේෂන් එහෙම නැත්නම් මේ පරිපාලනය සම්බන්ධයෙන් ගොඩක් කතා කරනවානේ. එතකොට කෝරම් එක ස්ටැබ්ලිෂ් කරගන්නවා. කෝරම් එක ස්ථාපනය කරගන්නවා කියලා කියන්නේ ගොඩක් වැදගත් කාරණයක්. අපි ප්‍රෙස් වීමක් මීටින් එකක් ගනිමු. සමහර වෙලාවට තීරණ ගැනීම සඳහා අපි කියනවා අනිවාර්යෙන් ක්ලබ් එකේ මෙන්න මේ මෙම්බර්ස්ලා ගන්න මේ සමාජිකයන් ගන්න ඉන්න ඕනේ කියලා. මේ කෝරම් එක මේ විදිහට ස්ථාපනය වෙලා තියෙන්න ඕනේ කියලා. එතකොට ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට මුල පාන්න ගැටලුවක් තමයි ඩිසිෂන් එකක් ගන්න ඕනේ. බෝඩ් එකත් එක්ක ඩිසිෂන් එක අරගෙන ඒක තහවුරු කරගන්න ඕනේ ඩිසිෂන් එක. හැබැයි කෝරම් එකක් නැහැ මීටින් එකේ වෙලාවේ. ඒ වගේ අවස්ථාවක කෝරම් එකක් හදාගන්න මේ හරියට පරිපාලනයේ වශයෙන් මේ මීටින් එක හරියට කරගෙන යන්න ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට මොනවද කරන්න පුළුවන්? බොහොම ස්තුතියි කවනි ඔලිව මේ අවස්ථාවට ආරම්භ කරගන්න සම්බන්ධයෙන් මම දන්නේ මොකක්ද විදිහට හොඳ ටී-ෂර්ට් එකක් මොනවද කියන්නේ මේක අතරම ලියුසානේ දේවල් ලියු අප්සල් කියන ප්‍රශ්න මොනවද කියලා රේස් කරලා අපිට ආන්සර්ස් දෙන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් තිබුණා. thank you. ඒ වගේ ටී-ෂර්ට් එකක් ආරෙන් සම්බන්ධයෙන් වගේ මට මේ සම්මාසාරාණ කියන සම්බන්ධයෙන් ඉතින් ඒ වගේම කෝරම් එස්ටැබ්ලිෂ්මන්ට් එක ගත අවශ්‍ය අතරම ගොඩක් අප්සෙට් ස්පෙෂලි ඔමෙගා ඩොමිනිකස් කම්බල් කියන ඉෂුවක් තමයි කොහොමද කෝරම් එකක් එස්ටැබ්ලිෂ් කරන්නේ. එතකොට මේක සොලියුෂන් එකක් ගත්තා මල්ටිපල් ඩිස්ට්‍රික්ට් එකේ ඇට්‍රිබියුට් ඩිස්ප්ලේ එකක් මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇට්‍රිබියුට් එකක් කියන දෙයක් තමයි මීටින් එකක කෝරම් එස්ටැබ්ලිෂ්මන්ට් එක තියෙනවා. මේ කෝරම් එස්ටැබ්ලිෂ්මන්ට් එක කියන්නේ මීටින් එකක පාර්ටිසිපේෂන් කවුන්ට් එක මුළු මෙම්බර්ෂිප් කවුන්ට් එකේ 50% වටා වැඩි වෙනවා. Percentage here from the other membership company. The local government established meeting in the product after the face current program make at their meetings are the past way. Money good up they were issues here. Think about that. Molima, solution from my happy membership identify the membership the puppy general meeting. කෝල් කරාට පස්සේ ඒ කෝල් කරපු මීටින් එකට මෙම්බර්ස් ආයෙත් පස්සේ අතරම අපිට එක්ස්කියුසස් කරන්න පුළුවන්. ඊට කලින් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි අතරම අඳුරගන්න මොන වගේ මෙම්බර්ෂිප් එකක්ද ඒ මෙම්බර්ෂිප් එකේ ස්කෝප් එක මෙම්බර්ෂිප් එකේ ඩයිවර්සිටි එක කොහොමද තියෙන්නේ කියලා අපි අඳුරගන්න පුළුවන්. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට මෙම්බර්ෂිප් එකට සර්වേ එකක් කරන්න පුළුවන්. අතරම ස්පෙෂලි ස්කෝප් වලට මෙම්බර්ෂිප් එක ගොඩක් ඉන්නකොට මේක සමහරවිට impossible දෙයක් වෙනවා. සමහරවිට පොඩ්ඩක් අමාරු දෙයක් වෙනවා. නමුත් කමියුනිකේෂන් ස්ටාෆ් වලට ඒක අතම කරන්න පුළුවන් දෙයක්. මොකද ඇවරේජ් මෙම්බර්ෂිප් කවුන්ට් එක 40 50කට ඔය ආතකම කමියුනිකේෂන් ස්ටාෆ් වලට මෙම්බර්ෂිප් එක ඉතින් එතකොට ලීඩර්ස්ලා විදිහට ඇක්ටිවිටි කමිටි එකට ඊට පස්සේ ක්ලබ් ප්‍රෙසිඩන්ට් කරන්න පුළුවන් දෙයක් තමයි පර්සනල් රීච් කරලා මොන විදිහේ ඉෂුස් තියෙන්නේ. අයි ආදත් කියන මීටින් එකට පාර්ටිසිපේට් වෙන්න බැරි. ඊට පස්සේ පර්සනලි කතා කරලා අරගෙන කරන්න පුළුවන් දෙයක්. සමහරවිට අක්ටෝබර් වෙන පුළුවන් යූස් ගන්න පුළුවන් වෙන පුළුවන් විදිහේ ඉෂුස් තියෙනවා. එතකොට ඒ විදිහ සර්වේ කරලා පස්සේ වාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අතරම මොන ස්කෝප් එකක එයා ඉෂුස් තියෙනවා. එතකොට වැඩිපුරම ෆයිනලයිස් කරලා තියෙන ඉෂුස් වලට වාට අතර සොලියුෂන් එකක් දීලා ඒ සොලියුෂන් එක අදාළව අපි ටේබල් මීටින් එකට ගන්න වෙලා ඊට පස්සේ ගන්න විදිහ ඊට පස්සේ යාලා ඇට්‍රැක්ට් කරගන්න මොනවද යාද දෙන්න ඕන දේවල් අතරම වාට ඩිසයින් කරගෙන ඒක ටේබල් මීටින් කලින් කරන්න ඕන. ඉතින් එතකොට මම දැන් එක ගොඩක් තවසලින් ටේබල් මීටින් එකට පාර්ටිසිපේෂන් එක දුන්නා. ඊට පස්සේ අතරම ගොඩක් අර ක්ලික් කරගෙන යන තමයි මේකට අරුණා කියලා. බත් අපි ඊට කලින් සොලියුෂන් එකක් කරන්නේ මොන වගේ දෙයක්ද මොන වගේ මික්ස් කරද්ද ඉන්නේ කියලා. ඒ වගේම තව දෙයක් තමයි වාට කරන්න පුළුවන්. ඒ විදිහේ දෙයකට වාට පුළුවන් නම් ජෙල් සාමාන්‍ය මීටින් එකක් කියු ගමන් අතරම ගොඩක් හැමෝටම වගේ දැන ෆීලින් තමයි බෝරින් ෆීලින් එක. මේක අර ටිපිකල් මීටින් එකක් වෙන්න පුළුවන් මේකක් තියෙනවා. ඉතින් එතකොට ඒක මීටින් එකක් කියු ගමන් ගොඩක් අය පොඩ්ඩක් අර මීටින් කිව්ව ගමන් ගොඩක් අය පොඩ්ඩක් එන්න පොස්මොල වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක උනාට පුළුවන් ඒ කියන්නේ ජෙනරල් මීටින් කියන නම නතු පොඩ්ඩක් පාඩුලා අලුත් දෙයක් කරන්න පොඩි ගැදරින් එකක්. ඒ විදිහට ඊපස්සේ ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් එකක් දවසට මීටින් එකක් කෝල් කරලා ප්‍රොජෙක්ට් එක යනවා. ඒක මෙම්බර්ෂිප් එකක ප්‍රොජෙක්ට් වල ගොඩක් ඇට්‍රැක්ට් වෙනවා මෙම්බර්ස් වගේ ඕගනයිසේෂන් පාර්ට්නර් එනවා වැඩ කරන්න. ඒකට ගොඩක් මෙම්බර්ෂිප් එකකට ගැදරෙනවා. ඒකට පුළුවන් ඒලාට පුළුවන්
ජනරල් මීටින් එකක් ගන්න. ඒකේ ජනරල් මීටින් එක ඔයාලට ප්‍රොසීඩින්ග්ස් කියලා දෙයක් කරනවා. ඉතින් ඒක ෆලෝ කරගෙන යනවා ඔයාලට පුළුවන්. ඔයාලගේ ගැදරින් එකක් විදිහට පොඩ්ඩක් ඉන්න ප්‍රොසෙස් එකක් කරලා ටිපිකල් මීටින් එකට එහා ගිහිල්ලා ඔයාලගේ ඉතින් ඔයාලගේ ක්ලබ් එකේ මෙම්බර්ෂිප් එක මෙගා ක්ලබ් එකක් තියෙනවා. ක්ලබ් එකක් තියෙනවා. එයාලගේ ඩෙසිටි එයාලට මොන විදිහේ දේවල්ද ඕනේ කියන දේ ඔයාලා කලින් ඉන්ෆර්මේෂන් එකක් දෙන්න ඔයාලට එතනින් ඒක ඇඩ්‍රස් කරන්න. එතකොට තව දාට එක දවසක ඔයාලා මෙම්බර්ෂිප් එක අරගෙන මෙම්බර්ෂිප් එකට ඇවිල්ලා ඔයාලට එයාට අවුරුද්දෙන් ඉන්න පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ඊළඟ මීටින්ස් වලට අනිවාර්යයෙන්ම අලර්ට් මොටිවේට් වෙනවා. ඔයාලට ඒ වගේම මේක අතර මේක ප්‍රොඩක්ට් කරන්නේ නැති දෙයක් ඔන්ලයින් මීටින් ප්ලස් ෆිසිකල් මීටින් අතරම මේක තමයි මම අප්ඩේට් කරන්න පුළුවන් අවම තත්ත්වයේ සොලියුෂන් එක මේකට හයිබ්‍රිඩ් මීටින් එක. ඉතින් එතකොට අපිට පුළුවන් හයිබ්‍රිඩ් chance එකක් දෙන්න යාළුවා. මොනවාරි මොකද සමහරවිට ඉන්වෙස්ට් කම්පැනි එකක මෙම්බර්ස්ලා මෙතනින් ඒ ඒරියා එකෙන් පිටින් සමහරවිට යුනිවර්සිටි එකකින් පුළුවන්. එතකොට යාළුවා ඉන්ඩියන් chance එකක් දෙන්න පුළුවන්. යාළුවා ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒක අතරම අර හයිබ්‍රිඩ් මීටින් කියන එක කන්සෙප්ට් එක අතරම අපි එන්න ඕනේ අන්තිමට. ඉතින් අර සොලියුෂන් වලට ගිහින්. ඒකේ දේවල් වලට කරලා කරොම් එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ. එතකොට මට තව දැනගන්න ඕනේ දැන් අපි සාමාන්‍යයෙන් කෝරම් එකක් තියෙන්න ඕනේ කියලා කියන ඩිසිෂන් එකක් හරි අපි ගන්න තීරණයක් සනාථ කරගන්න. කෝරම් එක නැති අවස්ථාවන් වල අපිට එනම තීරණයක් සනාථ කර ගැනීම මොකද විකල්ප විදිහක් තියෙනවා. කැමති ප්‍රශ්න සියලු දෙනාට මෙමු කරන්න. මොකද කෝරම් එක ස්ථාපිත නැති අවස්ථාවක අපිට එනම තීරණයක් සම්මත කර ගැනීම විකල්ප ක්‍රමයක් තියෙනවා. එහෙනම් අපිට අනිවාර්යෙන් කෝරම් එක ස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ මේ තීරණ සම්මත කර ගැනීම සඳහා. මෙතන තවද කැට්ටනන්නේ දැන් අපේට කෝරම් එක දිගටම ක්ලබ් එකේ කෝරම් එක දිගටම එස්ටැබ්ලිෂ් වෙන්න නැත්නම් එතනදී අපි බලන්න ඕනේ ඉෂුව තමයි කන්සිඩර් කරන්න ඕනේ මෙම්බර්ෂිප් ක්වොලිටි. එතකොට කෝරම් එකට අපි කියනවා ක්ලබ් එකේ මෙම්බර්ස්ලා 40ක් නැත්නම් 50ක් ඉන්නවනේ. එතකොට අපි බලන්න ඕනේ මෙම්බර්ස්ලාගෙන් මාස ගාණක් ඉන්ඇක්ටිව් මෙම්බර්ස්ලා කවුද කියලා. එතකොට ඒ කෝරම් එක එස්ටැබ්ලිෂ් නොවෙන්න හේතුව ඒ මෙම්බර්ස්ලා එන්නේ නැත්නම් එතකොට ඒ මෙම්බර්ස්ලා දිගට වෙන්නේ නැත්නම් අපි ඩිසිෂන් එක ගන්න ඕනේ මේ ප්‍රොසීජර් එක ෆලෝ කරලා ඒ මෙම්බර්ස්ලා ක්ලබ් එකේ රිමූව් කරනවා. So මේක එක විදිහක් කෝරම් එක දැන් අපි කියමු දැන් මාස 10ක් අපි රිපෝටින්ග්ස් ජනරල් මීටින්ග්ස් බෝඩ් මීටින්ග්ස් රිපෝට් කරනවා. ඒ මාස 10ෙම මේ කෝරම් එක එස්ටැබ්ලිෂ් නොවුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා ක්ලබ් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සම්බන්ධ. එතකොට ඒ ක්වොලිටි මෙම්බර්ෂිප් එක හදා ගන්න දැන් සජෙස්ට්ස් එක ඒ දේවල් වැඩ කරේ නැත්නම් විතරයි බලන්න ඕනේ ක්වොලිටි මෙම්බර්ෂිප් එක. එතකොට ඉන්ඇක්ටිව් මෙම්බර්ස්ලා ඩ්‍රොප් කරලා ඇක්ටිව් මෙම්බර්ෂිප් එක ක්ලබ් එකට ඇට්‍රැක්ට් කරගන්න බලන්න ඕනේ. එතකොට අපිට මුලදී ක්ලබ් එකේ කෝරම් එක එස්ටැබ්ලිෂ් නොවුණත් ඉස්සරහට වන්සල ක්ලබ් එකේ කෝරම් එක හයිබ්‍රිඩ් විදිහට ගත්තත් ෆිසිකල් විදිහට ගත්තත් එස්ටැබ්ලිෂ් කරගන්න පුළුවන්. Thank you so much, both of you, got your fine solutions. So we are moving to our Vice President, District Vice President, Asha. So the question is like this: normally we are scheduling a meeting and we are going to having a meeting. We are not getting aware of the members at the before day. I mean, tomorrow you have a meeting. Please join with us. Normally we share the agendas before, like as 1 week before, but the issue is at the last minute the members and also the executive committee sometimes they're giving us some reasons they can't come to the meeting or they can't attend the meeting. So in that situations many members and even executive frequently make excuses to miss meetings and projects. How do we address this problem and how do we address this matter and hold them accountable without discouraging and also about their participation and also the better way to handle the club grievances? So again, ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි ක්ලබ් එකක මීටින් එකක් වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන් අරගෙන යන්නේ ගොඩක් අපි කියන එක්ස්කියුසස් දෙනවා ළමයි කියලා. සමාජිකයෝ කියනවා මට අද මේක කරන්න වෙන්නේ නැහැ මම ඊළඟ පාර මේක කරන්න. හැබැයි අපි ඊළඟ පාර තවත් එයාට ප්‍රොජෙක්ට් එකක වෙන්න පුළුවන්, මීටින් එකක වෙන්න පුළුවන් මොකක් රෙස්පොන්සිබිලිටි එකක් දෙද්දි එක්කෝයන් පාර්ටිසිපේට් කරන්න බෑ මම නැත්නම් ඒ රෙස්පොන්සිබිලිටි එක ඒ පාරත් යාට ඉෂ්ට කරන්න. තව පාරකට දේ යම් කරනවා. මම දිගටම ඒක සමාජිකයේ හේතු දෙනවා නම් එක්ස්කියුසස් දෙනවා නම් එයාට සහභාගී වෙන්න බෑ සහ එයාගේ වගකීම ඉෂ්ට කරන්න බෑ කියලා. ඒ වගේ අවස්ථාවල් වල කොහොමද ප්‍රෙසිඩන්ට් කෙනෙක් කටයුතු කරන්න ඕනේ? මොකද සමහරක් අවස්ථා තියෙනවා ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට අපිට සිද්ධ වෙනවා
ක්ලබ් එකේ ඉන්න සමාජිකයින්ගේ ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ අවස්ථාවේ මේකට මට සහභාගී වෙන්න බැරි මට මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න පුළුවන් සමාජිකයින්. එතකොට ඒ හැම අපි දුක් ගැනවිලි කියලා කියන්නේ ඒ හැම දෙයක්ම ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට දරා ගන්න වෙනවා දැනගන්න වෙනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ දේවල් හැන්ඩල් කරන අපි කොහොමද මේ ඒගොල්ලන් දෙන හේතු එක්ක මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මම හිතනවා මෙතන ඉන්න අයගෙන් දිස්ත්‍රික් එක්සිකියුටිව් කමිටු මෙම්බර් එකෙන් මෑත කාලේ ඉන්නව හිටපු සංගම් සභාපති ඔබ කොහොමද මේක හැන්ඩල් කරේ කියලා? මුලින්ම කවිදී තැන්ක්ස් කරන්නේ මේ වගේ අර්ථවත් ප්‍රොජෙක්ට් එකකට අපිට ඉන්වයිට් කරාට ඇත්තටම සත්‍යයේ මේ වගේ අපේ ක්ලබ් ප්‍රෙසිඩන්ට්ස් වල තියෙන ප්‍රශ්න ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට දැකලා ඒ කතා කරන එක පොදු ස්ථානයක් අනුබලකට ඒ ප්‍රශ්නෙට ඇත්තටම එක්ස්කියුසස් වලට අපි කොහොමද ඉවත් එක්ක යන්නේ තමයි කොහොමද කියන එක ඇත්තටම ගොඩක් උත්තර අපිට කලින් අහපු ප්‍රශ්න කයෝ වුණා සතිපයි විරෝයි අන්සර්ජාච් කියන්නේ හැබැයි මම මේක දකින එක දෙයක් තමයි සහභාගී නොවි මුකුම ලෝකයා සහභාගී නොවි ඉන්නකොට කියන්නේ අනුගාන එක්ස්කියුස් කරනවා. ඉතින් අපි ඇත්තටම ඒ වෙලාවේදී එක්ස්කියුස් එකක් කියනවා සහ ඔයාලට කතා කරලා එක්ක ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට කතා කරලා මට මේ දේ කරන්න බැහැ කියන දේ හරියට කරනවා කියන එක අපි අප්‍රීෂিয়েට් කරනවා. ඒක දිගින් දිගටම කරනවා නම් ඊළඟට ඇත්තටම ලියෝ සමාජිකයෙක් වෙන්නේ කෙනෙක් මොකක්ද හරි අනුමුණක් නැතුව. එතකොට අපේ අනුමුණ ගොඩක් වෙලාට අපේ වොලන්ටියරින් නැත්නම් ලීඩර්ෂිප් ප්‍රූව් කරගන්න එක ඒ වගේ දේවල්. එතකොට ඒ අනුමුණත් එක්ක ආපු ගමනේදී ඇයියා හැමතිස්සෙම මේ වගේ එක්ස්කියුසස් කියන්නේ ඇයි කියන එක අපි ටිකක් ඒගොල්ලොත් එක්ක ඕපන් ඩිස්කෂන් එකක් ගිහිල්ලා කතා කරලා බලන්න ඕනේ එහෙම කරන්න කියන එක. ඒතකොට ඒ දෙයේදී අපිට ගොඩක් වෙලාවට උත්තර හම්බෙනවා. අපිට ඒ ළමයාත් එක්ක තවත් ඉදිරියට ගමන කියනකොට අපි මුලින් ඒ ළමයාට වගකීම බාර දෙනවා නම් අපි මුලින් ඔබේ තියාගන්න ඕනේ මෙහෙම දෙයක් කලින් වුණා කියන එක. ඒතකොට ඒ දේ අපි ඊළඟට වගකීමක් දෙනකොට අපි එනම මගහැරලා යනවා නෙමෙයි. අපි බෑකප් ප්ලෑන් එකක් තියාගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. ඒ දේවල් මීටින්ග්ස් වලට වෙනවා. ක්ලබ් මීටින්ග්ස් වලට වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලදී. ඒ නිසා අපිට එක්ස්කියුසස් කොච්චරක්ද අවුරුද්දකට දෙන්න පුළුවන් වගේ ක්ලබ් ඇතුලේ ඩිස්කස් කරලා අපිට ලිමිට් එකක් හදාගන්න පුළුවන්. ඒක ක්ලබ්ස් ඇතුලේ කරන්න පුළුවන් දෙයක්. ඒක ඉන්ස්ටිටියුෂන් එකේවත් ඩිස්ට්‍රික්ට් වලින් කියන්න බෑ මෙච්චර කවුන්ට් එකක් විතරයි කියන්නේ කියලා. ඒ වගේ දේවල් තමයි. ඒ වගේම ළමයිව එන්කරේජ් කරන්න ක්ලබ් වල වැඩවලදී පාටිසිපේෂන් විතරක් නෙමෙයි ඕනම වැඩකට අපිට පුළුවන් යාට රෙකග්නිෂන් මොකක් හරි සිස්ටම් එකක් හදන්න. year of the month එහෙම නැත්නම් best අවුරුද්දේ අන්තිමට best executive member එහෙම නැත්නම් best club member ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. මේ දේවල් ඇතුලේ අපිට ක්‍රයිටීරියා එකක් දාන්න පුළුවන් පාටිසිපේෂන් කියන එක. එක්ස්කියුසස් වගකීමක් අරගෙන කොහොමද ඒ දේ ඉෂ්ට කරන්නේ කියන එක අපිට විශ්ල කරලා බලන්න පුළුවන්. ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට මම හිතනවා අපි පළවෙනි දේ හොම්කන් දෙන එක හොඳට කරනවා නම් ඒගොල්ලන්ගේ එක්ස්කියුස් එක ඉදිරිපත් කරන්නේ ඇයි කියන එක හොඳට කරනවා සහ ඔබ කියපු විදිහට ඒගොල්ලොත් එක්ක කතා කරලා අපිට ඒගොල්ලන්ව රෙකග්නිෂන් කරන්න පුළුවන් අවස්ථාවක් හදනවා නම් ඒක මගහැර ගන්න පුළුවන් මේ ගැටලුවට පියමක් පෑගන්න පුළුවන් කියලා. හරි. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ලියෝ දිස්ත්‍රික් 306 සංගමයේ හිටපු සභාපති ලියෝලාන රාකේල්. සාමාන්‍යයෙන් අපි දන්නවා ලියෝ ක්ලබ් එකක් කරගෙන යද්දී අපිට ස්පොන්සර් ලෑන්ඩ්ස් ක්ලබ් එකක් ඉන්නවා අනුග්‍රහකත්වයේ දක්වන සිංහ සමාජයක් ඉන්නවා. ඒ අනුග්‍රහක දක්වන සිංහ සමාජයේ තියෙන සහයෝගයත් එක්ක තමයි ගොඩක් වෙලාවට ලියෝ ක්ලබ් එකක පැවැත්ම තීරණය වෙන්නේ. පෞද්ගලිකව මම මගේ සිංහ සමාජය ගැන කතා කරොත් මට ඒ සම්බන්ධයෙන් හොඳ සහයෝගයක් සහ ක්‍රියාකාරී සිංහ කියන්නේ ඇඩ්වයිස් එකෙන් උපදෙස් දෙන සිංහ සමාජිකයෙක් ඉන්නවා. හැබැයි සමහර ක්ලබ් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබ්බා සහ අපි මේක ප්‍රශ්න ගොඩක් වෙලාවට දකිනවා අනුග්‍රහකත්වයේ දක්වන සිංහ සමාජය ක්‍රියාකාරී නැහැ. සහ ඒ සංගමෙන් ලියෝ සංගමයේ බාරකාරීත්වය ලබාගෙන ඉන්න සිංහ
කිසිම සමාජයේ සිටින කෙනා ක්‍රියාකාරී නැහැ. නැත්නම් ක්ලබ් ඇඩ්වයිසර් ක්‍රියාකාරී නැහැ. ඒ වගේ අවස්ථාවන් වල කොහොමද ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වැඩ කටයුතු කරන්නේ? මොකද අපිට සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියත් ඒකට අප්‍රූවල්ස් ගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. සහ අපි දන්නේ නැති දේවල් දැනගන්න ගයිඩන්ස් එකක් විදියට අපිට ක්ලබ් ඇඩ්වයිසර් කෙනෙක්ව අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ක්ලබ් ඇඩ්වයිසර් ඉනැක්ටිව් ක්‍රියාකාරී නැත්නම් මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන්? Yes, Kali. So we are moving to the next question. The question is for Leonardo Muhammad, our immediate past president of our Rio district. And so our question is like this: if the Lions Club advisor, because all the Rio clubs have actually they have a Lion Club advisor to guide them, to advise them in their situations and how we should do the things or how we should plan and organize the things. So in this situation, our club advisor is not active. Is he not participating with us? Is he not actually advise us in the effective ways? In these situations, actually they are not involved with us. How should we handle it? So if they can we find like alternative ways to get help and get support to our club? How we can, how we can deal with these situations like? Thank you very much for the question. And first of all, thank you for inviting me for this wonderful initiative by the heroes of November Circle. To answer the question, a club advisor is a vital role in a Rio club. And some clubs aren't privileged to have an active Rio club advisor. To face this issue, the first step that the Rio club president has to make is to reach out to the club advisor. Because as you all know, the club advisor is someone who is who has a lot of responsibilities. It could be family, career, or even the lifestyle. So we need to understand how their schedule works, how we can approach them. Is it physical, is it hybrid, or is it virtual? And then plan our activities. So they might not be able to attend every project, every meeting, but we need to ensure that the club advisor is updated with every activity of the new club. So the club advisor has to feel welcome inside the club. A lot of clubs the mistake that a lot of clubs do is that they ignore the club advisor or doesn't care about the club advisor's opinions. Because the club advisor is appointed to guide the club, and that respect from the Rio club has to go to the the Rio club advisor. And even if that fails, if that approach fails, if you can't reach the Rio club advisor at all, then the option is to go to the Lions club, talk with the president, and request for a replacement. Because sometimes when the Rio club advisor is inactive, what we do is we continue our movement, but what we need to do is inform the Lions club about the situation and request a replacement. And there could be instances where the Lions club also is inactive. In that case, if at all you have the opportunity, is to speak with the Lions club and help them in their projects. And if that also isn't viable, then you have to seek into other initiatives such as to replace the Lions club or to move from the Rio club. But overall, what I would suggest is to first reach out to the Rio club advisor and get their availability, whether it's physical, virtual, or hybrid, and then recognize the club advisor whenever possible, keep them always updated so that they feel welcome and join your initiatives in the Rio club. බොහොම ස්තුතියි. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය මම යොමු කරනවා නැවතත් දිස්ත්‍රික් සභාපතිවරයා. ගොඩක් වෙලාවට මේ ක්ලබ් එකේ ඉන්න සමාජිකයෝ අලුත් ප්‍රොජෙක්ට් අයිඩියාස් අරගෙන එන ටිකක් පැකිලෙන ගතියක් තියෙනවා. මගහරින ගතියක් තියෙනවා. සමහරක් වෙලාවට ක්ලබ් ප්‍රෙසිඩන්ට් ඒගොල්ලන්ට පවන රාජකාරිය කරන්න පුළුවන්. හැබැයි ප්‍රොජෙක්ට් එකක් ෂෙයා කරන්න යන නැති අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවක අපි කොහොමද එන්කරේජ් කරලා මොටිවේට් කරලා ලීඩර්ෂිප් එක ගන්න ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ක්ලබ් එකේ ප්‍රොජෙක්ට් එකක් ෂෙයා කරන්න ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. මොකද අපි දන්න විදිහට ලියෝ සොසයිටි එක ඇතුලේ ක්ලබ් එකක ප්‍රොජෙක්ට් චෙයාපර්සන් කියන එක තමයි ලීඩර්ෂිප් වල අපිට දෙන පළවෙනිම දේ. ඉතින් කොහොමද ඒ ප්‍රොජෙක්ට් එකට එන්නේ නැති සමාජිකයින්ට ලීඩර්ෂිප් එක
එකතු කරවන්නේ අපි ප්‍රොජෙක්ට් චෙයාපර්සන් කෙනෙක් වෙන්න, ඉනිෂියේටිව් අයිඩියාස් ගන්න, මේ දේවල් හැන්ඩල් කරන්න කොහොමද ගන්නේ? Ms. Vani, again we are moving to our Mr. President. So, behind each and every successful project, always we should have a confident and talented chairperson. So, in present we can see many of the members are not going. They have no confidence to chair a project. When the club president asking, "Can you chair a project?" and do you have new ideas to give a project to the society? They are not coming in front and they are not giving their ideas. So our issue is some members hesitate to bring up new project ideas and take the leadership roles to maintain about the project and sharing about the project. So due to a lack of confidence with them. So what can we do to make them feel more comfortable and motivated to lead the other general membership? But we can take something like a precautions to this problem. Nice question. So first of all, the club president or leader should lead the club. I mean, set an example. So people, the viewers, members, just do what they say. So for setting an example in the club, a chairperson or a club president or a club vice president should do such a project, like innovative or high scale project, and show them that this can be done very successfully in this kind of matter, this kind of way, this kind of project. So they will get inspired. The inspiration is the main key thing. So inspiring them is the responsibility of the club president. So we should do that big scale projects in a very successful manner. So for example, as you all know, the district insurance done this year. So for that, I personally use this Leo movement for trying out new things. So for doing that, like that event, so when I'm going to career at the corporate level, I should at least be a CEO in a company for do like that kind of events. So in Leo we can do like getting a chairperson like that portion. So we can fail here. So because we are always a family, now we are a family. So like that, we should go for big projects and do things and set examples for them. So not only get inspired by club members. So that's the main thing I can say. Thank you. So within that nice solution, we are moving to the next questions. So our next question is for you, Leo Sachi. The question is about the meeting procedures. The meeting procedure for a club is getting different from the club to club. So the meeting procedures vary from club to club in this situation, making it hard to follow a structured format, because we can't say you have to follow this and you have to follow this is must like that, okay? So can we re-establish a standardized something like set of procedures to smoother the operations during the club meetings, such like events and projects? Do you have any idea about that? දිස්ත්‍රික් සෙක්‍රටරි විදියට මම දන්නවා අනිවාර්යයෙන්ම මේ ක්ලබ් එකක පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ඔබට මන අවබෝධයක් තියෙනවා. මම කැමතියි දැනගන්න දැන් පරිපාලන කටයුතු ක්ලබ් එකක කරගෙන යනකොට ගොඩක් අවස්ථාවන් වල එක ක්ලබ් එක විදි තමයි අනුගමනය කරන්නේ. මේ ප්‍රශ්නය මේ විදිහට හදන්න මූලික වෙච්ච හේතුව තමයි ගොඩක් ප්‍රතිචාර අපිට ඇවිත් තිබ්බා ඇජෙන්ඩා එකක් හරියට හදාගන්න කොහොමද මීටින් ප්‍රොසීජර් එකක් කොහොමද කරගෙන යන්නේ. මම දැක්ක කිහිප වතාවකම මේ ඇජෙන්ඩා එකක් කොහොමද හරියට හදාගන්න කියන ප්‍රශ්නය යොමු කරලා තිබ්බා. මොකක් හරි ස්ට්‍රක්චර් වේ එකක් එමන්න මොකක් හරි ව්‍යුහගත විදිහක් තියනවාද අපිට මේක හරියට කරගෙන යන්න පුළුවන් හැම ක්ලබ් එකකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන්. මොකද අපි එක ක්ලබ් එක විදිහ දේවල් තමයි ඉදිරිපත් කරන්න සහ ඒ අනුව ඒගොල්ලන්ගේ දේවල් අපි අන්තිමටම මනින් සිද්ධ කරනවා. ඉතින් ඒ දේවලුත් එක්ක හැම කෙනෙක්ටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් නිවැරදි ක්‍රමවේදයක් තියෙනවාද මේ පරිපාලන කටයුතු. ඉතින් ඇජෙන්ඩා එකක් වෙන්න පුළුවන්, ඊට හරියට ගෙන යන විදිය වෙන්න පුළුවන්, ක්‍රියාපටිපාටි වෙන්න පුළුවන්, මේ දේවල් කරගෙන යන්න. හොඳ ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ ජෙට් එකක් ජීවත් පිටින් ගන්න පස්සේ අපිට මේකට ආදී ලයිව් ප්‍රොජෙක්ට් එකක් කරලා අපිට ටෙට් එකක් කොහොමද දවසේ වැඩ දෙකක් කොහොමද කරලා කියන එකත් එක්ක ඉතින් ජෙනරල් එකක් ඊපස්සේ බෝඩ් එකකින් නැත්නම් මේකේ දෙකක් අතනවා රිමූව්මන්ට් එකේ ස්ට්‍රක්චර් එක තියෙනවා. ඒකවල ඒක ක්ලබ් වල දානවා ඩිස්ට්‍රික්ට් ගෲප් මල්ටිපල් එකකින් දෙන ඩොකියුමන්ට් එක ඩිස්ට්‍රික්ට් ගෲප් වලට ලාගලා තියෙනවා. එහෙම නැත්නම් මල්ටිපල් එක ඩිස්ට්‍රික්ට් ගෲප් එක ස්ටේටික් ෆිල්ඩ් එක ඊපස්සේ නැත්නම් මල්ටිපල් ඩිස්ට්‍රික්ට් එක රිච් අවුට් කරලා ඒ ඩොකියුමන්ට් එක ඔයාලා කරගන්න. ඒක ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙනවා. ඉතින් මේකෙදි අද ප්‍රශ්න තමයි ගොඩක් ක්ලබ් වල කපල් ස්ට්‍රක්චර් වෙනස්.
ඇත්තටම ගත්තොත් as an example if you community based club වල තියෙන structure එක වෙනස් community based club එකේ structure එක වෙනස් ඊපස්සේ අත්පහක් එක්ක එයාලගේ audience එයාලගේ members ලාත් එක්ක එයාලගේ availability එකත් එක්ක එයාලගේ කොහොමද working hours යන treatment එක අතරම structure එක වෙනස්. එතකොට අපිට මේ structure format එක framework එකක් විදිහට use කරනවා අපි ඒක follow කරගන්න මොකද ඒකේ අපි leo object එක ප්‍රයෝගකාරී කියන ඊපස්සේ international අතර මේ හබදියක් දෙයක් කරන්න time එකක් තියෙනවා. ඒක define කරනවා මොන විදිහේ flow එකක් තියන්නේ. අපි අතන මේ ඒ code එක මේ process follow කරනවා. නමුත් එතන ඉන්නවනේ කියනවා අපිට ඒක framework එකක් විදිහට use කරගෙන අපිට පුළුවන් අපිට additional ගොඩක් වෙලාවට company information කරලා board system check කරනකොට සමහරවිට initial base topic එක board දෙක ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා. එතකොට execute board එකේ අදාළ function වලින් එතකොට ඒ ඇතුලේ තියෙන කොහොමද වලා එතන meeting එකට අප්ඩේට්ස් දෙනවා ඉන්නේ කොහොමද කියලා ටික යාලා ඉන්වෝල්ව් වෙන්නේ කියලා මේක ඇතුලේ අපි flow එක ඔයාලට define කරගන්න පුළුවන්. ඒක really ඔයාලට start කරනවා. නමුත් අර framework එක ඇතුලේ අපි ඉන්නේ. ඒකට අපි ලාභ GPS system වල යාලේ order එකක් තියෙනවා. යාලගේ speech එක අරන order එක මේ අපිට mode එකක් තියෙනවා. නමුත් මේ order එක follow කරන ගමන් ඔයාලට පුළුවන්. additionally ඔයාලට entertainment එකට එකක් පවාර ගන්නද attach කරන්න පුළුවන්. ඉතින් ඒක දෙයක් මේකට every free platform එකක් තියෙනවා. නමුත් අපි අතන මේ procedures follow කරන ගමන් අපි ඒක framework එක use කරලා අපේ විදිහට අපි ඒක structure කරනවා වඩා බොහොම ස්තුතියි ඒ විසඳුමට. සෙවන්. Yes, with that fine answer, we are moving to you again, Leo Masha. So, as the international platform, Leo. So, Leo Clubs has some policies and rules and regulations, but the issue is many of the members and the general members should be aware of them when they are getting included the clubs, when they are getting conducted as a Leo. Be aware of them, what are the policies, what are the rules, and these are the conditions you have to follow. But the issue is the important information about the club they don't know. When we are asking about sometimes they don't know because they have not considerable knowledge about that. So I want to know about this matter. Members have to effectively reach them because they should have a considerable awareness about them because they are also your members. So what are the ways we can improve knowledge among the general membership? So about sharing within the data and information about this platform and the programs. ඉතින් ලියෝ ක්ලබ් එකක් හදගෙන යනකොට සාමාන්‍යයෙන් එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා සහ ඩිරෙක්ටර්ස්ලා ක්ලබ් එකේ වෙන දේවල් සහ දිස්ත්‍රික්ක එකේ වෙන දේවල් මාතිපල් දිස්ත්‍රික්ක එකේ වෙන දේවල් ගැන අවබෝධයක් හොඳට තියෙනවා. ගොඩක්ම වෙලාවට ක්ලබ් එකේ එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්. හැබැයි ක්ලබ් එකේ ඉන්න ජෙනරල් මෙම්බර්ස්ලාට ඒ ගැන තියෙන අවබෝධය අපි දකිනවා ගොඩක් වෙලාවට අඩුයි. සමහර වෙලාවට එක්සිකියුටිව් කමිටි මෙම්බර් දන්නවා හැබැයි අපි ජෙනරල් මෙම්බර්ස්ලාගෙන් ගිහින් එනකොට ඔයා කොහොමද මේක කරන්නේ මේක යනවා දන්නවද කියලා ඒගොල්ලන්ගේ දැනුමේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නැහැ. හැබැයි දිස්ත්‍රික්ක එකක් විදිහට ක්ලබ් එකක් විදිහට අපි දීලා තියෙනවා දේවල් මේ දේවල් පරිශීලනය කරන්න මේ දේවල් භාවිතා කරන්න මේ දේවල් වලින් ලියෝ කියන දේ පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අපි දකින ගොඩක් අවස්ථාවන් වල මේ සාමාන්‍ය සමාජිකයන් අතර දැනගත යුතු කරුණු පවා දැනගන්න නැති අවස්ථාවක් තියෙනවා. ඒකට ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට තමන්ගේ ක්ලබ් එකේ ඉන්න මෙම්බර්ස්ලා මේ ලියෝ සොසයිටි එකට අනුගත වෙලා තියෙන්නේ පිළිබඳ දැනගත යුතු දේවල් දැනුවත් වෙලා ඉන්න ලියෝ සමාජික පිරිසක් තමයි තමන්ගේ ක්ලබ් එකේ ඉන්නේ කියන එක සහතිකයක් දෙන්නේ. කොහොමද ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට කටයුතු කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි ඒක දැනුවත් කරන්න ඕනේ අපේ ලියෝ සමාජිකයන්ව ඒ ළමයිව අපි ක්ලබ් එකට බඳව ගන්න තැන ඉන්නවා. අපි ප්‍රොස්පෙක්ට් මෙම්බර් කෙනෙක් විදිහට මුලින්ම ලියෝ සමාජිකයෙක්ව අපේ ලියෝ ක්ලබ් එකට බඳව ගන්න. ඒ වෙලාවේදී එයාලා මේ ඉන්නේ සමහර වෙලාවට තමන්ගේ යාළුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් අපි සීට් එකට දාගන්න වොලන්ටියරින් කරා කියලා ඒ නම හැබැයි අපි එන්නේ හරි කන්ස්ටිටියුෂන් එකක් තියෙන ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්ඩ් ඕගනයිසේෂන් එකට. ඒ දේ අපි යාව දැනුවත් කරන්න ඕනේ ප්‍රොස්පෙක්ට් මෙම්බර් කෙනෙක් විදිහට සමාජික විදිහට අපි බඳව ගන්නවා. ඒතකොට අපිට පුළුවන් සමාජිකයන් ගොඩක් බඳව ගන්න තැනකදී කියන්නේ මෙම්බර්ෂිප් එක ලොකු ඔමෙගා ක්ලබ්ස් එහෙම නැත්නම් යුනිවර්සිටි බේස්ඩ් ක්ලබ්ස් වලදී ලියෝ සමාජිකයෙක්ව බඳව ගන්න තැනදී මම ආධුනික සමාජිකයෙක් විදිහට බඳව ගන්න තැනදී අපිට පුළුවන් පොඩි ප්‍රොස්පෙක්ට් මීටින් එකක් ගන්න. එහෙම නැත්නම් තනි ළමයෙක් ගත්තත් ඒ ළමයට බේසික් ලියෝ කියන්නේ මේකයි කියන එක මම කියන ඔරියන්ටේෂන් එකට යන්න කලින්
අපිට පුළුවන් බේසික් ලියෝ කියන්නේ මේකයි. ලියෝ ක්ලබ් මෙන්න මේ ක්ලබ් එකේ වෙන්නේ මෙන්න මේ වගේ දේවල් කියන එක අපිට ඒ ළමයා දැනුවත් කරන්න පුළුවන් සහ ඉතින් සමහරලාට එයාගේ තව යාළුවෙක් ඉන්න පුළුවන් වෙන ලියෝ ක්ලබ් එකක්. ඒත් එයා දැකලා තියෙන මේ ස්ට්‍රක්චර් එක. අපේ ක්ලබ් එකට ආවම එයා දකින්න වෙනම වාතාවරණයක් තියෙනවා. ඒකට ඒ ළමයා බලන මේ දේවල්යි මෙතනදි වෙන්නේ නැත්තේ මේ දේවල්යි අර ක්ලබ් එකේ කරනයි අපිට කරන්න බැහැ කියලා. ඒකට ඒ සාධාරණ යොමු තියෙනවා. ඉතින් අපි ඒක මුලින්ම අවබෝධ කරලා ඒ ළමයි වුණා. ඊට පස්සේ අර සජිත් ඒකල්ලා කරන්නේ අපේ district secretary යොමු කරපු ප්‍රශ්නේදී structure document එකක් ගැන කිව්වා. ඒ ස්ටුඩන්ට් ලියෝ handbook එක. ඉතින් ඒ handbook එක අපිට හැම අවුරුද්දම අප්ඩේට් වෙනවා නම් ඒක අප්ඩේට් කරලා multiple district එකේ clubs වලට අපි hand over කරනවා. ඒතකොට ඒක අපිට ලියෝ සමාජිකයන්ට දැනුම හොයන සමාජිකයන්ට ඕපන් තැනක මොකක් හරි අපි ෂෙයා කරන්න පුළුවන් එකක් තමයි හරි ඒක ෂෙයා කරලා තියන්න පුළුවන් නම් ඒක තුරු අපිට ගන්න ගොඩාක් නොලෙජ් එකක් තියෙනවා. මොකද ඔය මීටින් ඇජෙන්ඩා ඉඳලම ප්‍රොටෝකෝල් එතකොට හැමදේම එතන ඉන්ක්ලූඩඩ්. මොකද කන්ස්ටිටියුෂන් එකේ ඉඳලම ඉන්ක්ලූඩඩ් හැමදේම අපි ලියෝ සමාජික විදියට දැනගන්න ඕනේ. ඊට අමතරව අපිට පුළුවන් දැන් සමහරවිට එහෙම කියවන්න අකමැතිකම් තියෙනවා. ඒ වෙලාවේදී අපේ ජෙනරල් ක්ලබ් ජෙනරල් මීටින්. ඒතකොට මේ මීටින් වලදී අපිට පොඩි වෙලාවක් අරගෙන අපි මීටින් එකේ අන්තිමදී හරිය නැත්නම් ස්පීච් එකකදී හරි චූටි පාර්ට් එකක් මෙන්ෂන් කරන්න පුළුවන් ලියෝ ගැන පොඩි එක නොලෙජ් එකක් ෂෙයා කරන්න. එහෙම නැත්නම් අපිට ක්ලබ් නිවුස් ලෙටර් එකේ තියෙනවා. ඒකේ එක පාර්ට් එකක් වෙන් කරන්න පුළුවන් අපිට නොලෙජ් හබ් කියලා ලියෝ නොලෙජ් හබ් කියලා. ඒකෙදී ලියෝ දේවල් වල ඒකදී අපි බලන්නේ මේ පර්පස් එකට වෙන්න පුළුවන් ඇක්ටිවිටීස් කරනවා. අපේ පර්පස් තියෙනවාද කියන එක. ඊළඟම ඒකට සමහරවිට පොඩි පාර්ට් එක කියලා බලන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් දෙයක් තමයි දැන් ලියෝ සමාජිකයේ කන්ටෙන් එනකොට ඒ සමාජිකයාට එක්ස්පීරියන්ස් තියෙන ලියෝස්ලා ඉන්නවා. එයාත් එක්ක ලියෝ බඩි ප්‍රෝග්‍රෑම් එකක් වගේ පොඩි මොකක් හරි එයාට තව යාළුවෙක් හදලා දෙනවා. එයාට මෙයාට නොලෙජ් එක ෂෙයා කරනවා. ඒත් ඒ දෙන්න අතර හොඳ බොන්ඩ් එකක් හැදෙනවා. ක්ලබ් එකකට බොන්ඩ් එකක් හැදෙනවා. ඒ වගේම නොලෙජ් එක ෂෙයා වෙනවා. අර ළමයා මේ ළමයාට කියලා දෙන්නේ නොලෙජ් එක හිතෙම හොයනවා. ඒ වගේ දෙයක් තමයි අපිට කරන්න පුළුවන්. ඊට අමතරව අපි කොහොමද ලියෝ මෙම්බර්ෂිප් එක දෙන්න කරේ ඔරියන්ටේෂන්ස් කරනවා. ඒකෙදි අපි නොලෙජ් එක හරියට ෂෙයා කරගන්නවා. ඉතින් අපිට චෙක් කරලා බලන්න පුළුවන් මොකද මේ අවුරුද්දේ ඒ දේ වුණා මාස් ඉන්ඩක්ෂන් එකේ මෙම්බර්ෂිප් එක දෙන්නදී ක්‍රැෂ් කෝස් කියලා පොඩි සීරීස් එකක් ගියා. ඒකෙදි ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් දෙන්න ඕනේ. හරියට ඒක කම්ප්ලීට් කරන්න ඕනේ මෙම්බර්ෂිප් එක ගන්න. ඒ වගේ දෙයක් අපි ක්ලබ් එකට ඇතුලේ කරන්න ඕන මෙම්බර්ෂිප් එකට දෙන්න කලින්. ඒකෝට අපිට පුළුවන් නොලෙජ් එක අතින් හරි පරිපූර්ණ ලියෝ කෙනෙක්ව අපිට අපේ ලියෝ සමාජය ඇතුළට ගේන්න. මම හිතනවා බොහොම හොඳ සිදුරු කිහිපයක් මේ ලියෝ සමාජිකයන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළා. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්න කැමති ලියලයන් ආකින් මොහොත් සාමාන්‍යයෙන් ක්ලබ් එකක ගත්තොත් අපි දකිනවා ලියෝස්ලා හරි කැමැත්තෙන් ක්ලබ් එකට මුල් දවස්වල එනවා ජොයින් වෙනවා හරි කැමැත්තෙන් මේ ලියෝ සොසයිටි එකට ඇතුළත් වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලන්ගේ මේ මොටිවේෂන් එක එන්කරේජ්මන්ට් කියන එක උද්‍යෝගය නැති කරලා තියෙනවා ක්ලබ් එකේ දේවල් වලට. මේක හරිම සරල ප්‍රශ්නයක් සහ මම දකින විදිහට ගොඩක් ක්ලබ් වල තියෙන ප්‍රශ්නයක් සහ ගොඩක් අය පිළිතුරක් හොයන ප්‍රශ්නයක්. කොහොමද ක්ලබ් එකේ මෙම්බර්ස්ලා මොටිවේට් කරන්නේ උද්‍යෝගමත් කරලා ගන්නෙ ඇත්තටම කැමැත්තෙන් ඉන්න ක්ලබ් ප්‍රෙසිඩන්ට්ගේ කියවට නෙමෙයි ඇත්තටම කැමැත්තෙන් ක්ලබ් එකේ වැඩ කටයුතු කරන්නේ. Yes, Kali. So next question is for you, Nandana. So at the first they join to the club, the Leo members, they are so eager to join with the projects. Every day they are coming. I will come. Like this. It is eager. It is inspiration. But the problem is taking time and getting some times when they are being with the club. They have no motivations. They are saying some reasons. They are giving some.
their issues and they are not coming to participate in the project. So the president is also getting weird in that situation because how we can do this project? We have no members. So in this situation, is there any ways and is there any solutions to give? We can take how we can motivate them, how we can encourage them to participate within the active participations. Yeah, that is the questions. How about you answer? So that's a very good question, and yeah, a lot of clubs face that issue. Yeah, they join with a lot of enthusiasm, but down the line they lose the interest and become inactive. So one reason could be is that the members' interest isn't in line with the club's goals. Now, the reason that the member joined the club could be good because the club has a good culture and it's attractive, so that another person who looks from the outside comes into the club and enrolls. But when they enroll, each and every person has a different reason. For example, a person can come to develop their leadership skills. A person can come to develop their organizational skills or time management or even find a partner. So all that varies from a person to person. So a leader, a club leader should identify why this person has joined the club. Is it to do community service? Is it to enhance their network? Is it to enhance their skills? Could be graphic design, could be announcing, could be event management. So it's a vast area in this Leo movement. And as a leader, what we need to do is push them towards their interests. First, when you get a member to the club, identify who they are. From top to bottom, you need to understand who and what and why this person is joining the Leo club and what's their outcome. Because end of the day, we are all selfish. We are all here to gain something. Even though we are here to serve the community, we know by serving the community, we are developing skills and enhancing ourselves. That's the main reason all of us are here. And we need to give that environment for that Leo member to develop themselves. It could be in any area. Sometimes that person might not come for projects, but he or she might come for district events, multiple events, just to hang around with people, meet people and get that for the vibe of the event. So we need to identify that first and push them towards that avenue. Because if a club president is pushing a member to come for every event, every project, every meeting, then the member feels that the Leo club is a burden. And when they join, they came with enthusiasm. But later on, they feel that someone is calling me all the time just to achieve their goals. As a president, we aspire to become the best club president, have the best Leo club. For that, we need the members involved. And we forget that the member has their goals, their personal goals as well. First priority has to be given to the member to achieve their goals, and when their goals are achieved, ultimately the president's goal is achieved because that member is active. So, final message is to identify the members' interest, the personal interest, and fuel that interest, and that will help the club grow and attract more members as well. Yes, that is a message I have to get from you because as a nice president, they should have the ability to take their maximum capacity. What field they are interested in and what is their interest and how we can take maximum benefits from themselves. So after that, we can take them to involve to the club activities and the events, whether it can be a club project, whether it can be a multiple project, like that. Thank you for your answer. Then අපේ ඊළඟ ප්‍රශ්නය තමයි ලියෝ සොසයිටි එක ලියෝ සංගමයක අපි ප්‍රධාන අරමුණක්නේ එකක් පරිපාලනය හරියට කරගෙන යන එක අනිත් එක තමයි අපි ව්‍යාපෘති කරන එක. ඒක ගොඩක් වෙලාවට අපි අපේ සමාජයේ මෙහෙවරක් කරන එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ප්‍රොජෙක්ට්ස් ගොඩක් සංවිධානය කරනවා. සමහර වෙලාවට අපි දක්වන සමහර ක්ලබ් ප්‍රොජෙක්ට් ගණනාවක් කරනවා. හැබැයි සමහර ක්ලබ් ප්‍රොජෙක්ට් බොහොම සුළු ප්‍රමාණයක් කරනවා. මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තියෙනවා අරමුණ ගන්න නැත්නම් ෆන්ඩ්ස් කියලා.
මේක අපේ ක්ලබ් ප්‍රෙසිඩන්ට්ස්ලා ගොඩක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. කොහොමද ප්‍රොජෙක්ට් එකක් කරන්න හරි විදිහට ෆන්ඩ්ස් හොයාගන්න. මොකද ගොඩක් ක්ලබ් ප්‍රෙසිඩන්ට්ස්ලා ප්‍රොජෙක්ට් අයිඩියාස් ගොඩක් තියෙනවා. හොඳ ප්‍රොජෙක්ට් අයිඩියාස් තියෙනවා සහ බිග් ස්කේල් එකේ ලොකු ප්‍රොජෙක්ට් අයිඩියාස් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම. සමහරක් අවස්ථාවන් තියෙනවා ක්ලබ් මෙම්බර්ස්ලා හොඳ ව්‍යාපෘති අදහස් අරගෙන එනවා. නමුත් ක්ලබ් එකේ සල්ලි වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන විදිහක වෙනක සල්ලි අරමුදල් හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ක්ලබ් එකේ අපි දැන් ප්‍රොජෙක්ට් account එකක් පවත්වාගෙන යනවානේ. මේ ප්‍රොජෙක්ට් account එකෙන් සල්ලි ගන්නීමේදී මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. කොහොමද හරියාකාරව ෆන්ඩ්ස් නැත්නම් අරමුදල් ප්‍රොජෙක්ට් එකකට හොයාගන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව කරගෙන යන්න. Yes, Kavani. As a club, we have two sides. One is legality and the other side is financial. So our members have so many great ideas, but as you all know very well, to do something better, we need money. Yeah, money is the first. So the question is, though our club members have the good ideas to give something to the society in a great way, but we have to securing the funds. And we have to securing funds is a major challenge. Okay, so within the financial status of the club, some presidents is getting in a difficult situations to issue the money and issue the funds to them. So the problem is, in this problem, the process of accessing club funds is also complicated. And the club president have to think what we can do, whether he or she has a treasurer. She is the main person who has the responsibility to give the answers like it. Okay, so in these situations, the fund is also complicated and the time consuming. Can we streamline this process to make funding more accessible? Can we, streamline this? Do you Accessible means to get the funds from the... Yes, how we can collect the funds in the better way? Yeah, what are the ideas we can give for the members and presidents to take? That's a big topic in yours and your clubs. They are almost, they have ideas, but there are enough funds for those projects. But I would say Leo clubs should not worry about funds to do projects because the Lions Club only do projects like such vertical type building, hospitals, building libraries and classrooms. And in Leo clubs, we mainly expect from Leos and Leo clubs to do innovative projects. Innovative projects in the sense I can recall the project I did in my club president here. And that was the first project I did. So that was collecting waste from a beach cleanup and showcasing it in a college auditorium and doing artworks like useful artworks from those. So the students came to that on that day and did like useful crafts. So the total budget for that project was around 4,000 rupees I think for those garbage bags to collect this. So that project was awarded as the winner for the best responsible consumption at the waste management category at the market. So that was I didn't expect that kind. So the main thing is the innovative ideas that we have. So the quantity doesn't matter. Only the innovative idea, the quality matters. So those kind of innovative ideas that in that project I'm not boosting myself. So just saying that in that project that those small children get those ideas that they can also do useful things from those ways. So that kind of things innovative projects only we are expecting from your club. So there's no criteria saying that too much. So spend this much of amounts for these projects. So the innovative ideas you should limit it. So don't take that as a barrier. Financial situation. Okay. So you have no need to worry about financial situation happen. Okay, yeah. Next question is for you, Leo Sachin. Reporting is the very important part of the Leo constitution and also our clubs. So the president has to be, they have to take a great effort to take the reports on time because she or he can't do every reporting stuff. So that's why there is a secretary and the director of administration like that. So the problem is the reporting period is often stressful for those handling it. Then how can we simplify and better manage the reporting process to make it more efficient without stressing
forcing anyone, how we can do that, how we can manage it. ඉතින් සාමාන්‍යයෙන් හැම මාසෙකම 8 වෙනිදා වගේ දවසක් කියන්නේ දිස්ත්‍රික්ක 306B2 සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට හරිම ආර්ථිකයෙන් පිරිච්ච දවසක් වෙන්න පුළුවන්. මොකද ඒ තමයි අපේ රිපෝටින් වල කාලවකවානුව දීලා තියෙන්නේ. ඉතින් මේ රිපෝටින් කාලවකවානුව ඇතුළත සමහර වෙලාවට ක්ලබ් ප්‍රෙසිඩන්ට්ස්ලා වෙන්න පුළුවන්, සෙක්‍රටරිස්ලා, එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා හරි ආර්ථිකයක් ලබන අවස්ථාවක් තියෙන වෙලාවද. මොකද සමහර ක්ලබ් වල සමහර මාසවල රිපෝටින් 25ක් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා, 15ක් කරන අවස්ථාවක්. හැබැයි සමහර ක්ලබ් එකක් දෙකක් කරන අවස්ථාවක් තියෙනවා. කොහොමද හරි සරල විදිහකට ආතතියකින් තොරව එක්සිකියුටිව් බෝඩ් එකේ ඉන්න සියලු දෙනා එකතු වෙලා මේක හරි ලස්සනට මේ වැඩ පිළිවෙල කරගෙන යන්න මේ රිපෝටින් පීරියඩ් එක කියන එක කොහොමද හරි විදිහට කල්පනා The person can not have a reporting kill a gather was at the administration gather was completed. They got reporting Tamai and the key road in the administration. And the Buddha one thing mask club multiple project activity report that submit and decision report in the meeting. But the board it was a meeting leads and they need to conduct activity report that submit and reporting mask ඉතින් අවකරණයම මම තමයි දිස්ත්‍රික්ක එකකම ඒ දවසක් අනිවාර්යයෙන්ම පියවස්ටර්ස් දවසක් මේ දවසට කලින් දවස් දෙක තුනකට මම තමයි ලොකු රිපෝටින් මාර්ගයක් ස්පෙෂලි මාර්තු අප්‍රේල් මාස දෙක වෙනකොට මම තමයි අප්‍රේල් මාස තමයි අපි රිපෝට් ප්‍රොජෙක්ට් කරලා ඉවර කරන්න අන්තිම මාසෙ. ඒකෝර මේ මාස දෙක වෙනකොට මම තමයි ඒක අප්‍රේල් සමහර ප්‍රොජෙක්ට් 20 ඉතින් අදදී වෙනවා රිපෝට් කියනවා. ඒකට ලොකු ප්‍රොසෙස් මේක. For the first month, August to July month, reporting under. Now, Tawasani again, procedural allegation, all the allegation, say, executive allegation, all the what happened, solution in the mind, getting the මේක අපි අතර ඩිස්ට්‍රික්ට් වයිස් ගන්න වෙනකොට ඩෙඩ්ලයින් එක වෙනස් කරනවා. නමුත් අපි නම් අන්තිම තමයි වර්ක් කරන්නේ. ඒකට මේ වන්තිකට තමයි ඉවරක් නැස්සේ මම කන්සිඩරබල් ඩේට් එකක් දෙනවා ගැප් එකක් දෙනවා. වාට ඒ රිපෝට්ස් ටික එකතු කරලා ඒ ඩීටේල්ස් එකතු කරලා ඊට පස්සේ ෆොටෝස් එකතු කරලා කියනම දැන් එකතු කරලා දවස් 8කට මම මේක තමයි මේක ගැප් එක වෙනස් කරනවා ඩිස්ට්‍රික්ට් ඒකේ කන්සිඩරබල් ටයිම් එකක් කරනවා. මම මතක් කරන්නේ දැන් සිස්ටම් එක සිදුතුන යෝයි එකට කලින් අතරම රිපෝටින් කරේ PDF එකක් PDF ડોකියුමන්ට් එකක් සෙන්ඩ් කරලා සිස්ටම් එකට මල්ටිපල් ඉතින් ඒක අතරම ඒ විදිහේ යම් අතරම රයිටින් එක අතරම සතවස් වෙන්න පුළුවන් දෙයක්. නමුත් 22 තුන ඊයකින් ඊයකට එක්ක ඊයකින් පස්සේ දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා යන මේ තුනියම. ඉතින් එතකොට මේ ඊයස් තුනේම රිපෝටින් කරන්න මල්ටිපල් සිස්ටම් එකකින් වෙනම මල්ටිපල් සිස්ටම් එකකින් ඊයෝ බෝඩ් එකක් इंट्रोड्यूस कर देंगे एतකොට ඒක තමයි රිපෝට් කරන්න ඕනේ. එතකොට ඒක කියන ඔප්ෂන් එකක් තමයි ඒක කියන ෆැසිලිටි එක තමයි අතව ආෆ්ටර් ඒ ප්‍රොජෙක්ට් එක රිස්ටාර්ට් කරන දවසේ වුණා අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරලා තියනවා. ඊට පස්සේ අපිට ඒක ඩීටේල්ස් අපි මොකද මම දන්න ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. සමහර ප්‍රොජෙක්ට් රිපෝට් එක අන්තිමට තමයි ප්‍රොජෙක්ට් එක ඔක්කොම ඉවර කරලා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක එයාලා ක්‍රියේට් කරනවා. ඒක අපි ඉවර කරලා ගන්න ඕනේ. ඒක අපි මුලින්ම ප්‍රොජෙක්ට් රිස්ටාර්ට් කරලා දවසේ එයාලා මීටින් එකක් හරි कमेटी का वर्क करता है हमारी प्रोजेक्ट है ये उसमें वाल प्रोजेक्ट के अलावा प्रोजेक्ट के करना वाल मेंटली फीड में अंतिम आप प्रोजेक्ट का रिपोर्ट करके वाला कंपनी में एक स्टेप बाय स्टेप में विधि तो करने प्रोजेक्ट को सिलेक्ट करते हैं एक डिटेल्स का वैसे प्रोजेक्ट क्या होता है अब करते हैं वैसे डिटेल्स का ठीक है पंद्रह में का वासा का प्रोसेस का एवेन्यू प्रोजेक्ट के एवेन्यू एक वासा का प्रोजेक्ट का में मासी दावत किया है फिर मेरे मासी दावत की है वाले प्रोजेक्ट के एक स्टेप्स इवर करते हैं एक स्टेप्स वाट ये मास ना स्टील करेगा मंथे बिनाली पास ना समय दवसर ने मेरे हाई कर अभी टाइम मैनेज करना कर तीन तो बता अंतिम में लोग करना वाट मास इवर मास दावा 30 सेकंड 30 सेकंड मेरे को और हम कंप्यूटर प्रोजेक्ट के मोड का पार करते हैं वाला हरिरा दिला कर दिना नेक्टन තමයි කරනවා ඊට පස්සේ දවස් 7කට උඩ කන්ටිය වෙනවා ස්ට්‍රෙස් ලා වගේ මොකද ડોකියුමන්ට් ප්‍රොසෙස් එකකට रिपोर्टिंग कर එතකොට අපිට ෆන්ක්ෂන් පුළුවන් මොකද තමයි ස්ටෙප් බයි ස්ටෙප් අපි ඒක දාලා කරලා ඒකට හොඳම සොලියුෂන් තමයි අපිට මාර්කට් එකේ රිපෝට් එක කරලා අතර මේක හරි
ස්ට්‍රක්චර්ඩ් මෙතඩ් එකක්. අපිට ඒකේ තියෙන ඩිසයිනින් ප්‍රමාණය ස්ටෙප් බයි ස්ටෙප් තමයි. ඒක ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද යන්නේ? ඒක තමයි මෙන්ටලි අපිට මොන සපෝට් එකක් ඉන්නේ කරොත් මොකදන්නේ අපිට අන්තිමට අපි රිපෝට් කරන වෙන ඉෂුව එකක් තමයි සමහරවිට අපිට හොඳ දේවල් මේක ඉස්සෙල්ලා අපි ප්‍රොජෙක්ට් එක කරන දේවල් සමහරවිට ලොකු ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් රිපෝට් කරනවා සමහරවිට අපිට ඉස්සෙල්ලා තියෙනවා. මේ දේවල් රිපෝට් කරනවා. ඔයාලුන් ඔයාලගේ ටාස්ක් ඩිසෙන්ට්‍රලයිස් කරනවා. ටාස්ක් එක විතර දෙන්න කාටද? ඔයාලගේ ටාස්ක් එක. අපදාම අපේ රිපෝට් එකේ මොනවද මේ ප්‍රොජෙක්ට් එක මොනවද රිපෝට් කරලා තියෙනවා. එතකොට ඔයාලට ඩෙඩ්ලයින් එකට කලින් දවස් දෙක තුනකට කලින් ඔයාලට ප්‍රොජෙක්ට් රිපෝට් එක සම්පූර්ණ කරන්න පුළුවන්. එදිනෙදා වැඩ එදිනෙදා කරන එක තුළින් රිපෝටින් සම්බන්ධයෙන් තියෙන ආතතිය ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට සහායක එක්සිකියුටිව් බෝඩ් එකට කළමනාකරණය කරගන්න පුළුවන්. ඇත්තටම ඇඩ්මිනිස්ට්‍රේෂන් මේන්ලි කරනකොට අපි ඔක්කොම ක්ලබ්ස් වල මයින්ඩ්සෙට් එකක් තියෙනවා. අපි on time සබ්මිට් කරනවා. ඒක හොඳ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක්. ෆෝරම් මීටින්ග්ස් වල තිබ්බත් ඒක හොඳ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක්. ඒක ඇත්තටම ඇඩ්මිනිස්ට්‍රේෂන් කියනදී ඒක තියෙනවා. හැබැයි ඒක මේන් රෝල් එක ප්ලේ කරන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ අපිට වර්ක් කරන සිස්ටම් එකක් ක්ලියර් කරලා තියෙනවා. අපි නැතුවත් ඒක අර සිස්ටම් එක දුවන්න ඕනේ. ඒක අර ක්ලබ් එකට යන සිස්ටම් එක. ඒක තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් කියන්නේ. So in advance of the club president and club project chapter අර project reports වෙනවා නම් වෙලාවට රන්ටින් වෙනවා ඒක තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ. So simply go hassle free document එක ගන්න. Then for example 8 තමයි අපි deadline. ඔයාලා 7 8 midnight වල deadline. So 8 level 56 එකට report submit කරලා මගේ club එක admin තියනවා කියලා බෑ. 4 minutes ඉස්සෙල්ලා ඒක ඇසල් එකක් නේ. ඒක ඔයාලා කොච්චර ස්මූත්ලි හැන්ඩල් කරනවා කියන ප්‍රොසෙස් එක තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ. ඔක්කොම ප්‍රොජෙක්ට්ස් අපිට කොහොමද මෙතනස් ඉවර වෙන්නේ නැහැ. ඊට කලින් මේ ඉවර වෙනවා. So every projects project වල secretaries ඉන්නවා ප්‍රොෆෙසර්ස් ඉන්නවා ඒගොල්ලෝ ඉන්පුට්ස් අරගෙන ඒක අර සිස්ටම් එක බිල්ඩ් කරලා තියෙනවා. ඒකෙන් අර සිස්ටම් එක එක්සැම්පල් විදිහට කිව්වොත් ඔයාලා එක ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක් ක්ලබ් එකෙන් ඔර්ගනයිස් කරනවා. ඒකෙන් අර ෆුඩ් එකේ මොනවා හරි අඩු ප්‍රොඩක්ට් වෙනවා නම් ඔයා ක්ලබ් ප්‍රෙසිඩන්ට් විදිහට ගිහිල්ලා අර සෝට් ඔයා ක්ලබ් එකෙන් ඇඩ්මින් එකක් ඒක ඉවෙන්ට් එකෙන් ෆුඩ් කෝඩිනේටර් තමයි ඒක මේ කරනවා. ඔයා ළඟ හිටියොත් කමක් නැහැ. අර ඔයා ඇවිල්ලා වැඩ ටික බලන්න. ඒක තමයි හොඳ ඇඩ්මින් එකක් ඔයා බිල්ඩ් කරලා දෙන්නේ. So ඒක පොඩි වැඩ ටික බලන්න අමාරුයි. හැබැයි ලොකු අර ඔයාලා ප්‍රෙෂර් වෙද්දී අර ඇඩ්මින් එක ඔයාලට ගොඩක් සපෝට් කරනවා. එක්සැම්පල් පටවෙනිදා රිපෝටින් කියනකොට ක්ලබ් සිකියුරිටි එකේ බර්ත් එක ගන්න පුළුවන්. යාළුවා ඔන්ලයින් කියලා තියෙන පුළුවන්. So ඒ වගේ වෙලාවකට අර ඔයාලා බිල්ඩ් කරපු ඇඩ්මින් එක ගොඩක් හෙල්ප් වෙනවා. ඒක තමයි simply administration. So dear club secretaries, don't be procrastinating. Please submit your reports on time. Yeah. Our next question is for you, Leonimasha again. We are doing projects and we are doing so many events as Leo Club, but the issue is we should have to maintain a proper publicity because the society take the messages and take the updates about the Leo Clubs through this publicity. So the clubs have a very low presence on social media in present, which affects visibility and engagement within the social activities. So what strategies can we implement to strengthen our social media presence and attract more interest to the Leo platform and the Leo clubs towards our clubs to take the publicity, take their attention? ලියෝ ක්ලබ් එකක් ගත්තම සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් සිදු කරද්දී අපි කරන ප්‍රොජෙක්ට්ස් අපි සමාජයට කරන මෙහෙවර අපි ඒක සමාජගත කරනවා. ඒ සමාජගත කරන්න අපි විවිධාකාර දේවල් භාවිතා කරනවා. ඒක අපේ Facebook මාධ්‍ය වෙන්න පුළුවන්, YouTube මාධ්‍ය වෙන්න පුළුවන්, TikTok මාධ්‍ය වෙන්න පුළුවන්, WhatsApp මාධ්‍ය වෙන්න පුළුවන්. විවිධාකාර සමාජ මාධ්‍යම භාවිතා කරනවා සමාජගත කරන්න. හැබැයි තවදුරටත් සමහර ක්ලබ් තියෙනවා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන හොඳ ප්‍රොජෙක්ට්ස් කරනවා. හැබැයි සමාජගත කිරීමේ අන්තිම දුර්වලතාවයක් තියෙනවා. ඒගොල්ලන් කරන දේවල් සමාජයේ විසින් දැනගෙන නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ක්ලබ් එකක් කරන දේවල් අපි සරලව අපි කතා කරොත් හොඳ PR එකක් කරන්නේ කොහොමද? අපි කොහොමද මේක හොඳට සෝෂලයිස් කරන්නේ? සහ අපේ ක්ලබ් එකේ සමාජ මාධ්‍යයන් අපි කොහොමද හොඳට භාවිතා කරන්නේ? මම හිතනවා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. මොනවද අපිට ගන්න පුළුවන් ක්ලබ්ස් මට අවබෝධය සහ හොඳ අදහස් තියෙනවා අපේ දිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට්ට. මොකද PR සයිඩ් එකේ වීඩියෝ දිස්ත්‍රික් එකේ හොඳ PR සයිඩ් එක ඉම්ප්‍රූව් කරන්න ගොඩක් අයිඩියාස් නියමද ගෙනාවු කෙනෙක්. ඉතින් මම ආරාධනා කරනවා අදහස් තියෙනවා නම් මාත් එක්ක එකතු වෙලා ඒක බෙදා ගන්න අපේ මේ ව්‍යාපෘතියේදී. ඉතින් ඇත්තටම
ඒ ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. සමහර ක්ලබ්ස් වලින් හොඳ ප්‍රොජෙක්ට්ස් කරනවා, ක්වොලිටි ප්‍රොජෙක්ට්ස් කරනවා. සමාජයේ ලොකු වෙනසක් වෙන ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒ දේවල් ෂෙයා කරගන්නේ නැහැ. සෝෂල් මීඩියා හරි කොහොමද ඒ දේවල් දන්නේ නැහැ අනිත් අය කරාද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී ඒකට එක හේතු තියෙනවා. සමහර විට සමහර හේතු තියෙනවා ඒගොල්ලෝ කිසිම ඉන්ටර්නෙට් මේ ප්‍රොජෙක්ට් එක අපි අන්තිමට පබ්ලිෂ් කරත් හොඳයි. එහෙම මොකක් හරි හිතන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ ක්ලබ් එකේ ඒක ෆ්ලයි එකක් තුන් හරි වීඩියෝ එකක් තුන් හරි හදලා ෂෙයා කරගන්න විදිහක් නැති රිසෝසස් වලින් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි රිසෝසස් ක්ලබ් එකේ එක්කෙනෙක්ට එක රිසෝස් පර්සන් කෙනෙක් ඉන්නවා. එයා through workshop එකක් හරි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් arrange කරලා අනිත් අයට ඒ දේවල් එයාගේ knowledge එක share කරගෙන එකතු වෙලා ඒ social media content හදනවා. එහෙම නැත්නම් ක්ලබ් එක ඇතුලේ එක්කෙනෙක්වත් නැත්නම් අපේ district එකක් ඇතුලේ නැත්නම් multiple එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම PR side එක බලන coordinator කෙනෙක් ඉන්නවා, chief coordinator කෙනෙක් ඉන්නවා, නැත්නම් multiple එකේ ඉන්න අපිට ඒකට උදව් කරගෙන අපේ workshops කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිත කරන workshops වලට සහභාගී කරවන්න පුළුවන්. ඒ හදන content වලදී අපිට යාළුවෝ appreciation එකක් දෙන්න පුළුවන්. මොකද ඒක මම personally මම දෙවියන් හදපු කෙනෙක් flyers ගොඩක් ඉවරදී මට ඒ appreciation එක හම්බුණා අපිට අපේ district past immediate past district president ගියා වුරුද්දේ recognition එක. මොකද ඒ recognition එක මට හම්බෙන වෙලාවදී මට හම්බෙච්ච දේ කියලා මොකද ඒක recognize කරනවා මට ගොඩක් feel වෙච්චා. ඒ flyer එකක content එකක් කොහොමද කියලා මිෂන් කරලා ඒක best flyer එකක්ද ඒ වගේ content එකක් කියලා බලද්දි ඉතින් ඒක club එකක විවර්තනය අපි recognize කරනවා. හැබැයි සමහර වෙලාවෙදී ඒකේ සමහර තැන්වල newsletter එකකදී හම්බෙනවා. PR content එකකදී හම්බෙනවා දෙකලා තිබ්බායි. ඒ ඉනිෂියේටිව් එක ගෙනාවා. ඒ වගේ අපිට පුළුවන් අනිත් district වලදී දෙයක් කරන්න. ඒ වගේම අපිට දැන් අපිට පුළුවන් social media දැන් මම දකින දෙයක් තමයි අර funds කතාවේදී ඒ ප්‍රශ්නේ තියෙනවා. අපිට අපි ෆන්ඩ් එකක් රික්වෙස්ට් කරනවා අපි ස්පොන්සර්ෂිප් එකක් රික්වෙස්ට් කරනවා යාළුවා කියලා බලන්න කලින් කරේ මොනවද කියලා. ඒකට අපිට ප්‍රොපෝසල් එක ඔක්කොම දාලා දෙන්න බෑ. ස්පොන්සර්ෂිප් ප්‍රොපෝසල් එකේදී ඉතින් අපිට පුළුවන් ඒ හේතුව හින්දා අපේ සෝෂල් මීඩියා ඒගොල්ලෝ ගිහින් බලනවා ගොඩක් වෙලාවදී. මේගොල්ලෝ මොනවද කරලා තියෙනවද මේ ටෙක්ස් ස්පොන්සර්ෂිප් එක වටිනවද වටිනවද දෙන්නේ වැඩ කරගෙන ඉතින් අපිට පුළුවන් අපේ සෝෂල් මීඩියා වලින් ගිහින් ඒගොල්ලෝ බලන්න කියලා. ඒ වගේම අපේ ක්ලබ් එක ඇතුලේ අපි කරන ඇක්ටිවිටීස් අඩු වෙනවා. අපි කියනවා කැන්වා ඒ වගේ ඕනතරම් ෆ්‍රී යූස් කරන ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ දේවල් අපිට අපේ කටේ කරන ඇක්ටිවිටීස් අඩුම මාසයකට එකක් නැත්නම් අවුරුද්දකට එකක් කරන හයිලයිට්ස් එකතු කරලා සුරි වීඩියෝ ක්ලිප් එකක් හදලා දාන්න. ඒක අපේ කටේ අපේ ක්ලබ් එකේ සෝෂල් මීඩියා එක්ක එන්ගේජ්මන්ට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ක්ලබ් එකේ කොමන් යුනික් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හැෂ්ටැග් එකක් යුනික් හැෂ්ටැග් එකක් ඒකේ ලෝගෝස් හරි එක මේ මොකක්hari ස්ට්‍රක්චර් එකකට අපිට ඕන එකක් තියෙන අපි ඔල්රෙඩි යූස් කරලා හැබැයි ක්ලබ් එකේ යුනික් මොකක්hari ස්ට්‍රක්චර් එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් through social media engagement එක වැඩි කරන්න පුළුවන්. ඒකට කරන ගියොත් PR කියන්නේ ලියෝ ක්ලබ්ස් වලට මොන ඔර්ගනයිසේෂන් වලට ඉම්පෝටන්ට් දෙයක්. ඒ කියන්නේ ආ කොම්පිටිෂන් එක ඉන්වෝල්ව් වෙලා ඉතින් ඔයාගේ ඔර්ගනයිසේෂන් එක ඔයාගේ PR ස්පේස් එක හරි ගන්න. ඔයාගේ කොම්පිටිෂන් එකකින් ඉන්නකොට ආයේ කොම්පිටිටර්ව මෙන්ටලි ඩවුන් කරන්න පුළුවන් at least 50% වගේ. ඔය PR ස්ට්‍රෝං වෙනවා. එයාලා බය වෙනවා. මෙයාගේ PR එක ගොඩක් වෙනවා. ඒ වගේ. කියන්නේ අපි වෙන වැඩවල ටික highlight කරලා පෙන්නනවා. ඒ කියන්නේ වෙන normal bar එකකට රයිස් කරලා පෙන්නනවා. so මේ වගේ විදිහට PR එක යූස් කරනවා මාකටිං. so mainly බලුවොත් මේ දැන් තියෙන සිටුේෂන් එක ඔක්කොම ක්ලබ්ස් වල ඕර්ගනයිස් කරලා තමයි flyers තමයි ට්‍රෙන්ඩ් එකකින් නැහැ. මාකටිං සෝෂල් මීඩියා හදලා කරද්දී ට්‍රෙන්ඩ් එකකින් ඉන්නවා. ඒ කියන්නේ අනිත් ලියෝ ක්ලබ්ස් වල ඔබ්සර්ව් කරනවා ඕනේ. ලියෝ ක්ලබ්ස් නැතුව ප්‍රයිස් කොහොමද ගන්නේ ප්‍රොෆෙෂනල් ෆලෝ කරලා එයාලගේ කොමෙන්ට් ක්‍රියේට් කරනවා. ඒ වගේ content creating එක අපි හොඳ ඔබ්සර්වේෂන් එකකින් ඉන්නෝනේ අපි ඒක තමයි අපි ඩිලිවර් කරනවා අපි ටර්ම් එකකින් හරි අපි ඔබ්සර්වේෂන්. so example keyword women's day එක අපි normally women's day March 8 කියලා දැම්මම කවුට් ෂෙයා කරනවා.
gallery photos ඔක්කොම include කරලා දාලා share කරලා ඒක ඔක්කොම share වෙනවා. So මේ වගේ strategies අනිවාර්යෙන් follow කරනවා මේ PR එක. ඉතින් තමන් කරන සමාජයට කරන මෙහෙවන සමාජගත කරන්න මම හිතනවා හොඳ විසුණු රියෝ ක්ලබ් අනාගත නායකත්වයට ලැබෙන්නේ නැති කියන මේ සාකච්ඡාව තුළින්. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ රියෝ අක්කේට සාමාන්‍යයෙන් පෞද්ගලික ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට මේ ප්‍රශ්න මමත් මුහුණ දෙනවා. මොකද මගේ ක්ලබ් එකේ ඉන්නවා ගොඩක් සමාජිකාවක් රටේ. හැබැයි සමහර අවස්ථාවන් වලදී ක්ලබ් එකේ ශ්‍රී ලංකාවේ තුල සිටින අයට වඩා ඒ රටේ ඉන්න පුද්ගලයින්ට ක්ලබ් එකේ දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න තියෙන ආසාව වැඩි, උනන්දුව වැඩි, ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි මේ දුරබන්තරය නිසා සමහර බාධක බැරියර්ස් කියන දේවල් ඇවිත් තියෙනවා. කොහොමද ක්ලබ් එකක සමාජිකයින් පිරිසක් රටේ ඉන්නකොට ඒ දේවල් හැන්ඩල් කරගන්නේ කොහොමද? ඒ දුර සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඔවුන්ට තමන්ගේ ක්ලබ් එක වෙනුවෙන් කරන්න පුළුවන් මේ අවස්ථාවන් වලට අපි දහසට වෙන් කරලා මේ කටයුතු ටික ලස්සනට කරගෙන යන්න. Yes, Kami, within this modern and competitive world, migrating due to different reasons is a very common scenario. So the matter is we have the members who are going to migrate for different reasons. For the, there should be like personal matters and other issues. But the issue is they want to involve with the club activities. They have the ego to participate in the club activities. So we want to know some members have moved to abroad due to the reasons, their reasons, but still they want to be part of the club activities projects. So how can we keep the distance in very small capacity? But can we have something like suggestions to make them also involved in the club activities? Thank you for the question. Now if you can build a culture that even if a club member is abroad and still wants to be involved in the club activities, that's really good, and the club president has to take the credit for it, because building that culture is sometimes difficult, but if you can build that, that's really good. And personally, my suggestion would be to give that club member their own set of responsibilities. So something that I saw in other clubs that they do is they create an ambassador program. Where, let's say, if a member has gone to Maldives or gone to Singapore, they name them as a direct ambassador for Maldives. So whenever they do a club project in Sri Lanka, they also make sure that the awareness is similarly shared within that country as well among the community that Leo Club member is in. But unfortunately, there are instances where a club member could be in US or Canada. Then the time difference is significant, and involvement in club projects, even if it's online, is very difficult. A suggestion that I would say is, because Leoism is an international organization, they have the opportunity to join a Leo Club in that area, in that community, because US, England, or even any other country, there are Leo clubs and Lions clubs that are established and do community work. So if a member is very enthusiastic to serve the community, but there are challenges that they cannot at least join a project or initiative virtually, I suggest that they join a community over there, the Leo Club program itself. But if the time zone is okay and if it's in a considerable difference, then they can definitely help their own Leo Club in Sri Lanka, as well as participate in virtual events and hybrid events, and also even involving district events. Because if we take a district event, from the start when we open applications for interviews, till the event is executed, all the planning process is online. Whether it's the meetings, the discussions on how the event happens, it all happens online. So a person can join a meeting from anywhere in the world. And even though they are missing the main event, they are contributing a significant portion towards the success of the event, because the success of the event lies on the planning of the event. So whether the person is anywhere in the world, they can always give their best if
they have that enthusiasm and the capacity to do so, they are always welcome to give their support in Sri Lanka, and also whatever the awareness that we do here can be shared in the community where they are residing in as well. Okay. මම හිතන්නේ මේ ප්‍රශ්නය වැදගත් වගේම ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද අපි දකිනවා ලියෝ ක්ලබ් එකක් කරගෙන යනකොට බොහොම සංයමයෙන් හසුරවන්න ඕන දේ තමයි මේ ක්ලබ් membership කියන එක. ඒක ඩිරෙක්ටර් බෝඩ් එක වෙන්න පුළුවන්, එක්සිකියුටිව් බෝඩ් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජෙනරල් membership එක වෙන්න පුළුවන්. ගොඩක් අවස්ථාවල අපි වැඩ කරන්නේ විවිධ සමාජයෙන් එක්ක. අපි ඔක්කොම එක වගේ නැහැ. එක්සිකියුටිව් බෝඩ් එකේ ඉන්න කට්ටිය එක වගේ නැහැ, ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කට්ටිය එක වගේ නැහැ. අනිවාර්යෙන් මේ එක වගේ නැති මිනිස්සුත් එක්ක විවිධාකාර මිනිස්සුත් එක්ක වැඩ කරද්දී අපිට සිද්ධ වෙනවා මත ගැටුම් වලට මුහුණ පාන්න. conflicts වලට මුහුණ පාන්න. සමහරක් වෙලාවට එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා අතර conflicts ඇති වෙන්න පුළුවන්. ඩිරෙක්ටර් බෝඩ් එක අතර conflicts ඇති වෙන්න පුළුවන්. සමාජිකයන් අතර conflicts ඇති වෙන්න පුළුවන්. සමාජිකයෙක් එක්සිකියුටිව් කමිටි මෙම්බර් කෙනෙක්ට conflicts ඇති වෙන්න පුළුවන්. ඩිරෙක්ටර් කෙනෙක්ට ගේන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් කොහොමද ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට කලවනාකරණය කරගන්නේ? ඒ ප්‍රශ්නෙත් එක්කම මම තව අහන්න කැමති ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් අවස්ථාවන් වලදී අපි දකිනවා මේ conflicts ඇති වෙන්නේ, මේ මතකයට ඇති වෙන්නේ එක හේතුවක් තමයි සමහර ක්ලබ් ප්‍රෙසිඩන්ට්ලා හරිම ඒකාධිපති පාලනයක්, තමන්ට අවශ්‍ය දේ විතරක් ක්ලබ් එක තුල කරන පාලනයක් ගෙන යන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවන් වල ගැටුම් පාටි තත්ත්ව ඇති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ වගේ දේවල් කොහොමද මේ මත ගැටුම් පාලනය කිරීම ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් කරන්න ඕනේ? So the last question for you, District President, and we think he's the very suitable person to give the answer for this question. The question is, dealing and the working together with the group of members, actually the club members as a president, conflicts sometimes getting arise within the members. It should be like not only within the members, sometimes within the executive board, to take something like the situation like submitting reportings and the other administrating things. So, what are the best ways and what are your suggestions? You are going to say you think and manage to these situations like without going and without taking into like a crisis, and what you can take as a solutions to make them decrease and to make them handle in a better way. I also find solutions for these questions. I'm trying to answer. First thing, as a leader, we should be proactive. Proactive means like if we have a problem with a member, we should directly go and talk. See the member, if he has a problem, we should directly like going ahead. We should be proactive. So that approach will be solve almost all the problems. Other than that, as Akhil said that every members are joining in different kind of visions. So as a club president or as a leader, we should know to balance all of it. Like while achieving our goal, we should complete their goals also. So when we are doing those things, definitely there will be no any conflicts. So yeah, I think Sachit or Akhil can add more things. ප්‍රශ්න ඉදිරිපත් කරලා සාමාන්‍යයෙන් ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් මම කිව්වා වගේ එයාට ඕන දේ විතරක් කරන්න හදනවා, අනිකුත් අයත් එක්ක සම්බන්ධ කිරීමක් වෙන්නේ නැතුව. ඒක සමහරක් වෙලාවට මේ කන්ටෙක්ස් කියන දේවල් ඇති වෙන්න පුළුවන් සහ ඒකම උදාහරණ අහන්න ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක කොහොමද ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් මේ සංනිවේදනය කරන එක හරියට කරන්න ඕනේ සහ ඒ මත ගැටුම් निराකරණය කරගන්න කොහොමද වැඩ කරන්නේ? තරුණෝනි මම ගොඩක් ක්ලබ්ස් මේක ෆේස් කරන පොදුනා මොකද අපි අතර ඩිෆරන්ට් පර්සනලිටිස් ටිකක් තමයි ටොපික් එක වෙන විශේෂ දෙයක් තියෙනවා. මේක ඉස්තරාගේ වෙටිස්තරාගේ පොස්ටිස්තරාගේ පර්සනලිටිස් ටිකක් තියෙනවා. ඒක දැනකට ඒක විෂන් එකකට කියන එක අතරම කන්ටෙක්ස් ඇති වෙලේක අතර ඔබ්වියස් දෙයක්. ඒකට එතෙන්දී තමයි ලීඩර්ෂිප් එක කියන්නේ මකට වෙනවා. අනිත් අයගේ අයිඩියාස් වලට හම්බුනේ වෙන්නේ. ඉතින් එතකොට තමයි තම සවාලකට අත්පත් අපිටුවා යාගේ විශ්ලේෂණයට යාගේ ජීවිතයක් ලැබෙනවා. යා ඉතල යාලා ගමනක් කරනවා. ඊපස්සේ යා වීඩියෝස් ලා අන්තිමට කරගෙන යාට තනියෙන් අතන මේක ඇක්ටිව් වෙනවා.
ඒකට මම හිතන්නේ අනිත් කාර්යයක් වෙලා කරනවා. සමහරවිට එයා විෂන් එකක් තියෙනවා. නමුත් අනිත් එක ඇයිඩියාස් නැහැ. ඉතින් ඇයිඩියාස් හොයාගත්ත පස්සේ අනිත් යූසර්ට ෆීල් වෙන දෙන්නේ මේ විෂන් එක පාර්ට් එකක්. ඒ ෆීල් එක යාට අපලොක් මම හිතන්නේ යාලා ඔටෝමැටිකලි අර විෂන් එකට යාලා අඩප් ඉතින් මම හිතන්නේ ඒ විදිහට කමියුනිකේෂන් කරලා අල්ලා ගන්නවා. මම කමියුනිකේෂන් එකක් තියාගෙන සිංගලාවක අර කියන්නේ අපි මොන හරි පොඩි දෙයක් කරත් ඒක අනිවාර්යයෙන්ම කම්පියුටර් කරන්නේ ස්පෙෂලිස්ට් ගෲප් එකක් තියෙනවා. ආ පොඩි දෙයක් කරනවා නෙක්ස්ට් ස්ටෙප් එක මොකක්ද යාළුවා කියන්නේ ඒක යා කියනවා අපි මේක වාට් එකකට කොහොමද යාළුවා ඉන්ටරැක්ෂන් ආපේක ප්‍රේක්ෂණ එකක් කරන්නේ. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් තව දැන් ටීම් එකක් කියමුකෝ 6-7 දෙනෙක් ඉන්නවා කියලා පර්සනලිස් 6-7ක් වුණා අපි මුලින්ම ක්ලබ් ලීඩර් කෙනෙක් විදියට අපි ඒගොල්ලන්ට මුලින්ම පෙන්වන්න ඕනේ 6-7 දෙනා වැඩ කරන එකම ගෝල් එක. ඒකට ගොඩාක්ම වෙලාවට අපි අපේම ගෝල්ස් ගැන ගොඩක් ફોකස් කරන්න කියනවා. මගේ අයිඩියා එක තමයි හරියට අයිඩියා එකකින් ඉස්සරහට යන හදන එක නවත්තන්න පුළුවන් අපිට අචීව් කරන්න ඕනේ ගෝල් එක හයිලයිට් කරනවා. as a club leader ඒකාත්මක ලීඩර් කෙනෙක් වුණා මේක තමයි වෙන්න ඕනේ කියලා ක්ලියර් ගෝල් එකක් ක්ලියර් විෂන් එකක් ඔයාගේ ටීම් එකට හරියට දුන්නොත් එතනදී ගොඩක් කොන්ෆ්ලික්ට්ස් අඩු කරන්න පුළුවන්. මොකද අයිඩියාස් 3-4ක් ආවත් එතනින් හොඳම අයිඩියා එක තමයි එළියට එන්නේ. මොකද අර ගෝල් එක තමයි ඒගොල්ලෝ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක. කවුද හරි කවුද වැරදි කියන එක නෙමෙයි මොන අවුට්කම් එකකින්ද හොඳම රිසල්ට් එක ගන්න පුළුවන් කියන එකයි ફોකස් එක. So අපි ફોකස් එක දෙන්න ඕනේ ගෝල් එකට. තමන් ගැන ફોකස් එක අයින් කරන්න ඒ ලීඩර් කි ස්කිල් එක තියෙන්න ඕනේ. එතන අර මේ 4 දෙනාව නෙමෙයි වැදගත් ගෝල් එක. ඒතකොට මේ 4 දෙනා කොහොමද අපි කට්ටියව මේ ගෝල් එක අචීව් කරන්න ගෙනියන්නේ කියන එක ඒකාධිපති හරි හොඳ සර්වන්ට් ලීඩර් කෙනෙක් වුණත් ඒ ගෝල් එකට ගෙනියන්න පුළුවන්. Yes, we got to know, we got some fine solutions to how we can avoid a misunderstanding and miscommunication among the president and the membership. I hope you also have to get a proper knowledge about that. So we are moving to the next question. Dear Sachit, we know each and every member has some unique skills and challenges themselves. So, but the matter is, we are not able to sometimes recognize about their talents and their extreme skills. So that is a big question and a big matter. And also they are also not going to present I can do this and I have this ability. That is the common thing. But the matter is we have to take we have to identify them to take extreme and maximum benefit to the club also and the society also. We have to identify them and we have to guide them to involve the club activities with their talents. So making it difficult and also we have to utilize them to according to their talents. So how can we identify these hidden skills and assign member as their roles where they can contribute effectively within their talent and their skills? දැන් අපි කලින් කතා කරා වගේ අපි වැඩ කරන්නේ විවිධාකාර පුද්ගලික සහ විවිධාකාර හැකියාවන් තියෙන පුද්ගලික. සමහරක් වෙලාවට අපි ක්ලබ් එකක වැඩ කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙන දේක් අපි ක්ලබ් එක පිටින් කරගන්න වෙන අවස්ථාවල් තිබිලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වල හැබැයි අපිට මග ඇරලා තියෙනවා ඒ දේ අපිට කරගන්න පුළුවන් සමාජිකයෙක් අපේ ක්ලබ් එක ඇතුළේ ඉඳලා තියෙනවා නේද කියන එක. කියන්නේ අපි ඒ සමාජිකයාගේ ස්කිල් එක ගැන දන්නේ නැහැ ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට. ඉතින් ක්ලබ් ප්‍රෙසිඩන්ට්ස්ලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරලා තිබ්බේ කොහොමද අපි ක්ලබ් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්ගේ ස්කිල් එක අඳගන්නේ සහ ඒ ස්කිල් එක ඉෆෙක්ටිව්ලි කාර්යක්ෂම විදිහට අපි කොහොමද එෆිෂන්සි මේක ක්ලබ් එකේ ඉදිරි වැඩ කටයුතු සඳහා භාවිතා කරන්නේ. ප්‍රශ්න කරන්නේ මම කලින් කිව්වා විදිහටම ක්ලබ් එකක මෙම්බර්ෂිප් එක තියන්න හදලා ඒක මේ කියනවාට ඩිෆරන්ට් ස්කිල්ස් තියෙනවා මම හිතාගත්ත අතරේ අතන මේක ලොකු මොකද එක්ස්පෙරිමන්ට් පොයින්ට් එකක් මොකද සමහරවිට ඒකේ chance එකක් අපේ ස්කිල්ස් අපි ෂෝකේස් කරන්න අපේ chance එක නැති වුණා නම් සමහරවිට මේ මම අපි ගොඩක් අය විතර මේ platform එකේ නැති වෙනවා මොකද අපි first impression matter කරනවා මොකද අපිට first value club එකට ගන්න පස්සේ අපිට තුරුම pay scale එකක් දාස් දේවල් කරගන්න
මෙතන platform එකක් නෑ කිව්වා දැන් ඉඳන්ම එතකොට අපි මම දැන් මේ දේවල් වලට network එකේ නොවි ඉන්න possibility ගොඩක් තියෙනවා අපිට automatic අපිට ඒ අපි ගොඩක් time ඉන්නේ ඒ chance එක අපිට හරියට ඉදිරියට ලබන නිසා. එතකොට leaders වගේ ලොකු responsibility එකක් තියෙනවා. කොහොමද අපි identify කරන්නේ යාළුවගේ skills එක. එතකොට අතරමැදකට අපි මුලින්ම අපේ leaders වලින් පුළුවන් අපේ යාළුවා project vision එකක් තියෙනවා. ඒ එතකොට ඒ වගේ project plan එකක් තියෙනවා. එතකොට සමහරවිට අපි ගොඩක් ප්‍රසිද්ධලා leaders වලට තමයි අපේ plan එක directly යාළුවට කියනවා members වලට මේක implement කරන්න කියලා. අතන මේක effective විදිහකින් සමහරවිට එයාට members interest නැති වෙනවා. එතකොට අපි කරන්නේ ඒ තමයි passively එයාගේ skills identify කරගන්න. එතකොට කරන්න පුළුවන් දෙයක් තමයි එයාගේ ideas ගන්න. එතකොට අපි දෙයක් යා vision එක යාට explain කරන පස්සේ අපි යාට platform එකක් හදාගන්න මුලින්ම එයාගේ ideas මේකට input දෙන්න. එතකොට එයාගේ ideas කියන්නේ එයාගේ ideas විතරක් නෙවෙයි ඒවා. එයාගේ interest එක තමයි එයාගේ ideas දෙන්නේ. එතකොට මේ විදිහට filter කරගන්න පුළුවන්. එයාලා මොකද scope එකට ගොඩක් platform side එකට යාගේ interest දෙන්නේ. ඊපස්සේ අපිට automatic identify කරනවා මේ skill එකක් තියෙනවා. අපිට personal reach කරන්න පුළුවන් යාලා housing side එකකින් යාලට idea එකක් යාලා මේකට දුන්නොත් අතම මෙතන යාලට housing කරන්න පුළුවන්. ඒ විදිහේ filtration එක අපි කරනවා. automatically අපි යාලගේ class level කරන්න පුළුවන්. ඊපස්සේ යාලා class day යාලට කරන level එක යාලා automatically මේකට ඉතින් ඒකට යාලගේ skills develop කරනවා. ඒකට යාලා self certification කරනවා. improvement එක මේ platform එකක් අපේ දේවල් වැඩි දියුණු කරනවා. සමහරවිට ඒ members දන්නේ skill එක යාලා තියෙනවද කියලා. එතකොට අපි strategy කරලා එයාලට integrate අපි පොඩ්ඩක් platform එක හදලා දෙනවා. එයාලගේ ideas දෙන්න. ඒකේ ideas කියන්නේ එයාලගේ income just ideas එයාලගේ interest අපි interest එකට අනුව අපේ vision එක adapt කරගන්න එයාලගේ chances ලබනවා. ඒක මම හිතන්නේ අපේ ඒ skills අරගෙන අපිට මොකක්ද හොඳ vision එකට අපේ ඒ target එක ඉස්සරහට ගෙනියන්න. මේ ඔබ කියපු විසඳුම් එක club president කෙනෙක් කළ යුතු අනිවාර්ය දෙයක් තමයි තමන්ගේ club එකේ ඉන්න members ලගේ skills මොනවද කියලා අඳුනගන්න. ඒකෙන් තමන්ගේ vision එක තමන්ගේ අවුරුද්දේ තමන්ගේ club members ලත් එක්ක එකට ගමන් කරන්න පුළුවන් vision එක අනිවාර්යෙන් සාර්ථක කරගන්න පුළුවන්. After being assigned as a club president, he or she doesn't have to deal only within their clubs. They have to deal within the district events and the multiple district events such like events, okay? But the calendar has only 30 days per month. So the issue and matter is how the club presidents can manage the district events and the club events effectively, because sometimes those events can be complete. So how can we manage it in a better way? club presidents ලගේ අපිට වැඩි වශයෙන් හම්බ වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නයත්. ඒ වගේම අපි නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක්. සමහරක් වෙලාවට අපි කියනවා අපේ දිස්ත්‍රික්ක එකේ ඉවෙන්ට්ස් නේ. මේක අපේ දිස්ත්‍රික්ක එකේ විතරක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අනෙක් දිස්ත්‍රික්ක වල වෙන්නත් පුළුවන්. දිස්ත්‍රික්ක එකේ ඉවෙන්ට්ස් උත් තියෙනවා. ඒ දවසේ මගේ ක්ලබ් එකේ ඉවෙන්ට්ස් උත් තියෙනවා. මගේ ක්ලබ් එකේ ප්‍රොජෙක්ට්ස් උත් තියෙනවා. මගේ ක්ලබ් එකේ මීටින්ග්ස් උත් තියෙනවා. කොහොමද දිස්ත්‍රික්ක එකේ ඉවෙන්ට්ස් සහ තමන්ගේ ක්ලබ් එකේ තියෙන ඉවෙන්ට්ස් මැනේජ් කරගන්නේ? සෙවණික වගේ අපිට බොහොම සීමිත දින වකවානු ගානක් තියෙන සහ අපි සියලු දෙනා ඉගෙන ගන්න කට්ටිය වෙන්න පුළුවන්, වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන් සහ සති අන්ත දවස් තමයි ගොඩක් වෙලාවට අපි මේ දේවල් වලට යොදාගන්නේ. කොහොමද මේ දිස්ත්‍රික්ක එකේ තියෙන වැඩ කටයුතු සහ ක්ලබ් එකේ තියෙන වැඩ කටයුතු ප්‍රගතියට බලපෑමක් වෙන්නේ නැති වෙන ආකාරයට කල්පනා කරන්න කියලා. ඔක්කොමනේ මම හිතන ප්‍රශ්නේ විපුලව බලපාන ක්ලබ් ප්‍රෙසිඩන්ට්. ඉතින් ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියන රෝල් එක ගත්තාම ඇත්තම ක්ලබ් ප්‍රෙසිඩන්ට් තමයි ක්ලබ් එකේ රිප්‍රසන්ටේටිව් දිස්ත්‍රික්ක එකේ මල්ටිපල්. ඒක ක්ලබ් ප්‍රොජෙක්ට්ස් සහ දිස්ත්‍රික්ක ප්‍රොජෙක්ට්ස් මැනේජ් කරගන්නකොට අවුරුද්දේ මුල් කාලෙදීම අපිට පුළුවන් ක්ලබ් එක ඇතුලේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකක් හදාගන්න පුළුවන් නම් ඒකෙදී අපිට දිස්ත්‍රික්ක එකෙන් දෙන ඕනේ මේ කාලවලදී තමයි මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් ටික මේ ඉවෙන්ට්ස් ටික වෙන්නේ. ඒත් අපි දන්නවා මේ කාලෙදී මේ දිස්ත්‍රික්ක එකේ මේ ස්පෝට් ඉවෙන්ට් එකක්. ඒක one day ඉවෙන්ට් එකක් නෙවෙයි. අපිට ලොකු කාලයක් ඉඳ ප්‍රැක්ටිස් කරන්න තරඟ තියෙනවා ඒ දේවල් තියෙනවා. ඒක මේ කාලේ බිසි වෙනවා. ඒකේ අවබෝධයක් තියෙනවා. ඒත් අපේ කොන්ෆරන්ස් තියෙන මේ කාලේ විදිය ට්‍රීට් එකක් තියෙනවා නේ මේ කාලේ. ඒ අවබෝධය ක්ලබ් ප්‍රෙසිඩන්ට් ඔළුවේ තියාගෙන ඊයර එක ප්ලෑන් කරන්න ගන්නවා. එතකොට
සමහර වෙලාවට ඒ ප්‍රශ්නෙට යම් තහවුරකට උත්තරයක් හම්බ වෙනවා. ඒ වගේම අපිට ඒක නැත්තම් දැන් district council meeting එකක් තියෙනවා. ඒ වගේම club එකේ කී project එකක් තියෙනවා. එතකොට club president විදිහට අපි club president කල්පනා කරලා බලන්න ඕනේ එයා priority එක දෙන්න ඕනේ මොන project එකකද මොන meeting එකකද. ඒ club president හැම වෙලේම එකේ priority එක ගන්නවනේ හොඳයි එයා represent කරන්න තියෙන තැන. මොකද ඒකට තව කෙනෙක් යවන්නට බැහැ. අපිට බලන්න මේ council meeting එකට ඒ වගේ අප්ඩේට් එක දීලා එයා review එක කරලා ඒ අප්ඩේට්ස් ටික අරගෙන එනවා. ඒ ක්ලබ් එකේ ඒකට VP කෙනෙක් ඉන්නවා, secretary කෙනෙක්, expert එකක් ඉන්නවා, ක්ලබ් members හරියට train කරලා තියෙන project එක කරන්න. ඒකට ඒ වැඩේ දෙපැත්තකින්ම වෙනවා. සහ full day යන event එකක් නම් district එකේ වෙන්නේ එදාට පුළුවන් අපි represent කරන part එක සහ අපි ඉන්න ඕනම part එක represent කරලා ක්ලබ් එකේ event එකක් cancel කරන්න බැරි නම් අපිට ඒකේ අපි ඉන්නුව part එක represent කරලා ඒක part එකේ ක්ලබ් එකේ event එකට participate කරන්න. ඒ වගේ solutions අපිට ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට අන්නම කිව්වා වගේ priority එක දෙන්න ඕන තැනට දෙනවා නම් හොඳයි කියලා හිතනවා ඒක district එක වඩිකල් එකත් එක්ක කතා කරලා ඒ වගේම අපිට event එකක් ලොකු event එකක් නම් organize කරන්න club එකේදී ඒක කලින් communicate කරනවා නම් district එකට district එකෙන් එදාට උනන වැඩක් schedule කරගෙන ඉන්නවා. ඒක district president අනිවාර්යයෙන් communicate කරනවා club president මේ වගේ දෙයක් මේ කාලෙදි වෙනවා. ඒකෝට ඒ අවබෝධයෙන් එක්ක අපිට පුළුවන් ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරගන්න ඒ වගේ සොලියුෂන්ස් ටිකක් තමයි අපිට දෙන්න. අද දවසේ අපි ඉදිරිපත් කරන අවසාන ප්‍රශ්නය මේ ප්‍රශ්නේදී සාමාන්‍යයෙන් ක්ලබ්ස් ගත්තාම අපිට සිද්ධ වෙනවා අපි දන්නවා අපේ දිස්ත්‍රික්ක එක ඇතුලේ වුණත් ගොඩක් වෙලාවට කොළඹ ආශ්‍රිතව ක්ලබ් ඒ වගේම අනුරාධපුරේ ක්ලබ් තියෙනවා කුරුණෑගල ක්ලබ් තියෙනවා මේ විදිහට දුර ප්‍රමාණයන්ගෙන් වැඩි ක්ලබ් සමහරක් අවස්ථාවලදී සමහර දිස්ත්‍රික්කවල තියෙනවා. ඒ වගේ අවස්ථාවන් වල දිස්ත්‍රික්ක ඉවෙන්ට්ස් වලට මම හිතන්නේ දිස්ත්‍රික්ක එකේ තියෙන එක් වැඩ කටයුතු වලට මේ දුර පිටින් තියෙන ක්ලබ් සහභාගී වෙන්න ඕනේ. හැබැයි සමහරක් අවස්ථාවල මේ දුර ප්‍රශ්න නිසා සහ වෙන ගැටලු නිසා ඔවුන්ට මේ දුර කියන දේ ප්‍රමුඛත්වය අරගෙන නමුත් ඒ හා සමානව යන විදක් වගේ දේවලුත් එක්ක සහභාගීත්වයේ ගැටලු සමහරක් අවස්ථාවන්වලදී අපි දැකලා තියෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ක්ලබ් එකක ඉන්නවා ගොඩක් හොඳට වැඩ කරන සමාජිකයෝ. හැබැයි මේ දුර ප්‍රශ්න මේ දේවල් නිසා සහ යාගේ තියෙන වැඩ කටයුතු එක දිස්ත්‍රික්ක එකේ වැඩ කටයුතු වල යාට එන්න විදිහක් නැහැ. හැබැයි ක්ලබ් එකේ ඇතුලේ සෑහෙන perform කරනවා නේද? හොඳ වැඩ කටයුතු ප්‍රමාණයක් කරගෙන. කොහොමද ක්ලබ් එකක් මේ තියෙන දුර එක්ක දිස්ත්‍රික්ක එකත් එක්ක engage වෙන්නේ? කොහොමද ඒ වගේ ළමෙක් recognize වෙන්නේ දිස්ත්‍රික්ක එකක් ඇතුළේද? කොයි විදිහටද ඒ කෙනාට අපිට තැනක් හදලා දෙන්න පුළුවන්? ගොඩක් වෙලාවට අපි දකින ප්‍රශ්නය තමයි දුර ප්‍රශ්න නිසා ඇත්තටම සමහර ක්ලබ්ස් වලට දිස්ත්‍රික්ක ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන්නේ නැහැ. මන්දකමක් තියෙනවා. ක්ලබ් ප්‍රෙසිඩන්ට් කොයි ආකාරයකින් හරි එනවා. හැබැයි සමාජිකයින් රැගෙන යීමේ ප්‍රශ්නයක් තියෙනවා. කොයි විදිහටද අපිට ඒක කල්පනා කරන්නේ? Yes, discussing different kind of questions and different kind of matters of our presidents and suggesting some solutions to them. At last, we have come to the end. So, dear Lana Mohammed, this is the last question for you and our series. The question is like that. When clubs are involved with the district events and multiple district events, they are actually, sometimes they can be from the far away. The clubs which are like, as she mentioned, like Anuradhapura, Kurunegala and the different far away areas. So only a few members tend to participate in these events. Only some few members have to ability and skills to come to the events and participate. So could this impact the club reputations? And also how can we manage such like situations in a better way? And also there are some members who perform very well. They have the ability and they have the capacity to perform. But they are not able to come to that kind of events because that is the distance problem. So how we can manage this matter? And
but based on this distance, how can they recognize in the district? Because that person is well performed in their clubs, but district don't know about that. Who is this? Sometimes they have to be questioned. So how we can take the precautions for this kind of matters? So distance has been a major barrier for the clubs that are out of Colombo, because most of the events, if we take the district and multiple district events, most of them occur in the heart of Colombo. So solution for that has been introduced by redistricting Sri Lanka into 12 districts. However, if we take district D4 and D5, they will still face the issue because there are clubs from Kampala and Colombo and Nimangud and Colombo in both of these districts. One of the suggestions that I would say is that now, as I mentioned previously, most of the pre-plan of an event happens online. So if at all there is a member who likes to contribute and has the potential, can always enroll and give their fullest to these pre-planning methods. I know sometimes they might miss the main event, but the contribution would be significant and it would be recognized by the district executive committee. If not even from the club, that recognition will be seen by the involvement of the government. And another suggestion is that the location doesn't matter now in this era. Because if I take my year, during my year, all the video editing was done by a person who was in Pandavasura. From the installation to the conference, it was done by Pandavasura, and also a person from Candy, who was, because I recognized his potential through the WhatsApp groups and the events that they had shared in the social media. So those are ways that a club can promote the work. Now, for example, a club does a project that is, like Sari said, an innovative project. Definitely, the district executive committee or any district official will be interested to know who was behind this and how we can use that skill in a district. And another thing that this year was introduced is the district interviews to enroll people to the district events, to get them to the organizing committee. But due to the assumption that since they are far away, we can't contribute to the event, many of the Leos outside Colombo hadn't enrolled or submitted their request to join the organizing committee. So they would have lost a lot of potential, because when we interview the candidate, we always check how they can contribute to the event. And if at all we had a Leo enrolled for a certain project, we would have definitely helped him or her to give the best contribution, because there were events where the chairperson wasn't there for the event physically, but until the event was successful or until the date of the event, the chairperson was behind the team and made sure that the event was successful at the end of the day. So if you take the chairperson role, that's all about delegating and making sure that the event is coordinated well. That person has the skills of internet connection and mobile phone, not even a laptop, and they can make sure that the job is done. Another suggestion that I would like to make is to organize a project in the community. Invite leaders from Colombo, because today we actually experience it, because coming from Kiribati to Minokara took us 1 hour. So we understand that there is a challenge in bringing leaders to Colombo. And to give that experience, we can always offer Leo who's residing in Colombo, we just get into a tour and go to the event. But let's say there's an event in Minokara, we'll definitely arrange a bus, get them to get there'll be more engagement with the Leos, and also have fun on the way, because there's a 1.5 or 2 hour journey to come and enjoy the event and go back to their homes. So these initiatives, because opportunities can be created. If there is a person who can do the hard work, has the potential, can contribute, like you said, who cannot get the recognition because of the standard procedure that we follow, we can create new opportunities in this era so that they can get the best out of this movement. හරි. ඉතින් මම හිතනවා
අපිට තිබ්බ ප්‍රෙසිඩන්ට්ස්ට තිබ්බ ප්‍රශ්න ගැටළු රාශියකට හොඳ විසඳුම් අද මේ වැඩසටහන තුලින් ඔබට ලැබෙන්න ඇති කියලා. ඉතින් අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම මේ ගත වුණු පැය කිහිපය ඔබේ ලියෝ ජීවිතය වෙනස් කරන සහ ඔබේ ඉතිරි ලියෝ වර්ෂය වෙනස් කරන හොඳ දැක්මකින් යුතු වර්ෂයක් බවට පත් කරගන්න මෙම වැඩසටහන අවස්ථාවක් කරගන්න කියලා මම හිතනවා. Yes, within the spending some times with this distinguished guest, and I hope all the Leo members and all of you have got some considerable knowledge, and presidents, you got some fine and nice solutions for your questions and matters. So I hope this discussion will be more helpful and more effective for the future launch of our leaders to make their journey better in their lives. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න අපිට සම්බන්ධ වුණු ලියෝ දිස්ත්‍රික්ක 306 B2 සංගමේ සභාපති ලියෝ ලයන්ස් අජිත් රාජ්කුමාරේෂ් කුමාර් TFL ඒ වගේම හිටපු සභාපති ලියෝ ලයන්ස් ආකේල් මොහමඩ් TFL සහ උපසභාපති ලියෝ නිමාෂා ජයකඩි TFL සහ ලේකම් ලියෝ සචින් ලක්ෂාන්. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි මේ වැඩසටහන අර්ථාන්විත කරන්නට අපත් සමග සම්බන්ධ වුණාට. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා සියලුම නායකයින්ට සියලුම එළඹෙන ලියෝ නායකයින්ට මේ එළඹෙන ලියෝ වර්ෂය සාර්ථක ලියෝ වර්ෂයක් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අපි සමග යනවා ස්තුතියි.